හරි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉවාලා සියලු දෙනාටම. ඉතින් අද අපේ රිවිෂන් ක්ලාස් එකේ දෙවැනි දවසේ අපි පළවෙනි දවසේ කතා කරා ගැලීම් සටහන් අඳින්නේ කොහොමද සහ පාලන ව්‍යුහ වර්ග සහ අපි ගැලීම් සටහන් ඇඳා අපි ඇඳලා තේරුම් ගත්තා ගැලීම් සටහනක් නිවැරදි ආකාරව ඇඳීම සිද්ධ කරන්නේ කොහොමද සහ ඒක අර්ථකථනය කරන්නේ කොහොමද ගැලීම් සටහන් සඳහා භාවිතා කරන එලිමන්ට්ස් මොනවද වගේ දේවල්. ඉතින් ප්‍රධාන වශයෙන්ම පාලන ව්‍යුහ තුනක් තියෙනවා. ඔයාලට ඒ තුන හොඳින් අවබෝධ වෙන්නේ නැති කියලා මේ වෙද්දි මම ඔයාලට මම හිතනවා අපේ වර්ණය තියෙනවා ඊට පස්සේ තේරීම තියෙනවා පුනර්කරණය තියෙනවා. ඉතින් ඔය තුන හොඳින් අවබෝධ කර දීමක් තමයි කලින් දවසේදී උනේ. ඉතින් අපි ඒ ආශ්‍රිතව ගැටලුත් විසඳුවා අපේ ටියුට් එකට අනුව. ඉතින් අද අපේ පන්තියේ දෙවෙනි දවසේ අද අපි ඉගෙන ගන්න යන්නේ ළමයි කොහොමද සූඩෝ කෝඩ් ලියන්නේ සහ සූඩෝ කෝඩ් මාර්ගෙන් ඔයාලට දෙන ප්‍රශ්නවලට ට්‍රේස් ටේබල් එකක් පාවිච්චි කරලා කොහොමද අවුට්පුට් එක නිවැරදිව ගන්න කියන එක. ඉතින් මේ කොටස ඊටාම වැදගත් හේතුව තමයි කන්ටිනියස්ලි දිගටම විභාගෙදී ඔයාලව මේ පාඩමේ ටෙස්ට් කරන තැනක් තමයි ළමයි MCQ වලට එහෙම පුනර්කරණයක කොටසක් දීලා මේක වාර කීයක් යනවද වාර කීයක් මේක මේ පුනර්කරණය සිද්ධ වෙනවද එහෙම නැත්නම් මේකේ අවුට්පුට් එක මොකක්ද කියලා හරිම ට්‍රිකි විදියට අහලා දෙනවා. ඉතින් මෙතනදී ඔය while loops repeat until වගේ loops පාවිච්චි කරනවා. ඉතින් අපි මේ දේවල් ගැන අද දවසේ සම්පූර්ණයෙන්ම කතා කරනවා. අද දවසේ ඉවරෙද්දී ඔයාලට පුළුවන් වෙනවා ළමයි සූඩෝ කෝඩ් එකක් තනියෙන් ලියා ගන්න. ඒ වගේම ලියපු සූඩෝ කෝඩ් එක අවුට්පුට් එක ටෙස්ට් ටේබල් එකක් හරහා එළියට අර්ථකථනය කරගන්න. එතකොට මෙතන සිට ඔයාලගෙන් ප්‍රශ්නයක් අහුවොත් මේකේ අවුට්පුට් එක මොකද්ද මේ පුනර්කරණය වට කීයක් අරගෙනවද කියලා ඔයාලට ලේසියෙන්ම උත්තර දෙන්න පුළුවන් වෙනවා. හරි අපි යන් වැඩේට. හරි මුලින්ම ළමයි අපි පටන් ගමු ව්‍යාජකේත. එහෙම නැත්නම් සූඩෝ කෝඩ්. සූඩෝ කෝඩ් කියන්නේ මොනවද? ව්‍යාජකේත කියන්නේ. ව්‍යාජ කියන්නේ මොකද්ද? ව්‍යාජ කියන්නේ බොරු කෙනෙක් වගේ නිකන් හොර වගේ. මේකේ තේරුම ඒක නෙමෙයි. මෙතන ව්‍යාජකේත කියන්නේ කෝඩ් එකක් තමයි. නමුත් ඒක පරිගණක ක්‍රමලේඛයක් නෙමෙයි. ව්‍යාජකේතයක්. කේතයක් තමයි නමුත් ඒක ව්‍යාජකේතයක්. තවත් ලේසි වෙන්න කිව්වොත් මෙතනදී පෙන්වන්නේ මේ ඇත්ත කෝඩ් එකක් නොවන මේ කෝඩ් එක මිනිසාට තේරුම් ගන්න පුළුවන් විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට අපි සරලව මුලින්ම ලියනවා. ඉතින් මොන ක්‍රමලේඛ භාෂාව පාවිච්චි කරත් ළමයි මෙන්න මේ ව්‍යාජකේත කියන එක එක විදිහට තමයි ලියන්නේ. මොකද මේ ව්‍යාජකේතය දිහා බලාගෙන අපිට පුළුවන් මේ ලෝකේ තියෙන ඕනෑම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට ඒක ඔයාලා ඉගෙන ගන්න Pascal වේවා, ඔයාලා A level වලට IT වලට ඉගෙන ගන්න Python වේවා, C# වේවා, Java වේවා මේ වගේ ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකට කන්වර්ට් කරන්න පුළුවන් මෙන්න මේ සූඩෝ කෝඩ් එක. හේතුව මේ සූඩෝ කෝඩ් එක ලියන එකෙන් අපි බලාපොරොත්තු වෙන එකම දේ අපේ ක්‍රමලේඛයේ ලොජික් එක. ඒක හොඳට මතක තියාගන්න. මෙතනදී අපි බලන්නේ අපේ ක්‍රමලේඛයේ ලොජික් එක. ලොජික් එක දන්නවා නම් අපිට කෝඩ් එක මොන ලැන්ග්වේජ් එකෙන් ලිව්වත් එකයි ලේසි. හැමතිස්සෙම ක්‍රමලේඛයක අමාරු කොටස තමයි ළමයි software එකක් හදද්දී ප්‍රායෝගිකව මොකක් හරි තර්කයක් ගොඩනගද්දී ඒ තර්කය විසඳ ගන්න එක මුලින්ම නේද? අපි එදා එතකොට ඊයේ සතියේ අපි කතා කරා numbers එකට එකතු කරන ඒවා total හොයන ඒවා average හොයන ඒවා. ඉතින් මේවා මතකයිද අපි ඒවට flow charts ඇඳ මුල ඉඳලා ඇඳලා එකින් එක වාර ගානේ වගේ ඉලක්කම් වෙනස් වෙන විදිහ ඇඳගත්තා. ඉතින් මේ දේවල් ඇඳගත්තට පස්සේ කෝඩ් කරනවා කියන්නේ මොකක් හරි කෝඩින් ලැන්ග්වේජ් එකකින් බොහොම ලේසි දෙයක්. එතකොට අපිට සූඩෝ කෝඩ් එක ෆ්ලෝ chart එක හරියට අඳ ගන්න පුළුවන් නම් අපිට ඊළඟට තියෙන ලෙවල් එක ලේසිම ලෙවල් එක තමයි කෝඩ් කරනවා කියන එක. කෝඩ් කරන්න අපිට ඒතකොට තියෙන්නේ ඒ අදාළ අපි කෝඩ් කරන ලැන්ග්වේජ් එකට අදාළ syntax, ඒ කියන්නේ හරියට කෝඩ් එක ලියන්නේ කොහොමද කියන එක දැනගන්න එක විතරයි. මොකද අපි අමාරුම කොටස කරලා ඉවරයි. හරි. අද අපි ඉගෙන ගමු සූඩෝ කෝඩ්ස් කියන්නේ එහෙම නැත්නම් මිනිසාට කියවිය හැකි ආකාරයේ සරලව ක්‍රමලේඛයක් ලියන්නේ කොහොමද කියලා. හරි මේ සූඩෝ කෝඩ්ස් වල ළමයි මම ටියුට් එකට යන්නම්. ටියුට් එක අද අපි පටන් ගන්න 4 වෙනි පිටුවේ 2.1 කියන මාතෘකාව ව්‍යාජකේත කියන මාතෘකාවෙන් right. එතකොට ඒකේ තියෙන ඇල්ගොරිතමයක් ඕනෑම පරිගණක භාෂාවකට පහසුවෙන් පරිවර්තනය කළ හැකි වෙන පරිදි
සරල ඉංග්‍රීසි වචන භාවිතයෙන් පියවරෙන් පියවර ලිවීම ව්‍යාජකේතයක් ලෙස හඳුන්වනවා. ඒතකොට ළමයි මෙතන පැහැදිලිව කියනවා. ඕනෑම පරිගණක භාෂාවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි වන පරිදි සරල ඉංග්‍රීසි. සරල ඉංග්‍රීසිය. මේක බැලුවාම ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ මේ ව්‍යාජකේතය තේරුම් ගන්න නේ. ඕන කෙනෙක් තේරුම් ගන්න පුළුවන්. ඒක තමයි මෙතන සිද්ධ වෙන දේ. හරි ව්‍යාජකයේ සඳහා භාවිත වන සම්මත පද කියලා තියෙන ළම මෙතන බලන්න මන් දීලා දිනවා begin end input read get අත ලබා ගැනීමට output display show process calculate if else if then else end if while repeat මේ දේවල් නම් හරියම ලේසි ළමයි මම ඔයාලට උදාහරණයක් විදිහට මම ලියාගත්තා මේ සරල සාමාන්‍ය ෆ්ලෝ chart එක. ඉතින් මේ ෆ්ලෝ chart එකෙන් අපි දැන් කොහොමද මේක පරිවර්තනය කරගන්නවා නම් සූඩෝ කෝඩ් එකකට අපිට පුළුවන් හරිම ලේසියෙන් කොහොම ස්ටාර්ට් කියලා අපි දාන්නේ begin කියලා දාන්න දෙන්නේ අපිට start කියන්නේ begin ඊට පස්සේ input number එකක් input කරන්න කියන එක. ඒතර අපි දැන් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. පොඩ්ඩක් ඉස්සරහට කරලා ලියනවා input මොකක්ද input කරන්නේ නම් කියලා විචල්ලයක් number එකක් ඊට පස්සේ මොකක්ද එයා කරන්නේ new number කියලා අලුත් විචල්ය එකක් අරගෙන ඒක සමාන කරනවලු මේ number කියන එක දෙකෙන් ගුණ කරලා එන අගයට. ඒතර ඒක දෙකෙන් ගුණ කරලා එන අගය තව එකකට දාන්න. ඉතින් ඒ වගේ කැල්කියුලේෂන් එකක් කරද්දී අපිට ලේසියෙන්ම කැල්කියුලේට් කියලා පාවිච්චි කරන්න පුළුවන්. කැල්කියුලේට් කියලා මම දා ගන්නවා. calculate process බලන්න AC එකක් දාගන්න පුළුවන්. process එක කොහමද? new නම් සමානයි නම් ගුණ කිරීම 2. ඊට පස්සේ පිළිතුර පෙන්වන්න යන්නේ display new නම් කියලා අලුතෙන් හදාගත්ත පිළිතුර පෙන්වන්නලු. display කරන්න මොකද්ද? new number එක ඊට පස්සේ ක්‍රමලේඛ end. හරි. මම මේ pseudo code ලියන්න පාවිච්චි කරන අපේ ඒ terms ටික ඉංග්‍රීසියෙන් ලියන වචන ටික වෙන පාටකින් ලියුවා ඔයාලට පේන්න පැහැදිලිව ඕන හින්දා. ඒතකොට මේකේ begin එකක් තියෙනවා end එකක් තියෙනවා. input එකක් තියෙනවා. calculation එකක් වෙනවා display එකක් තියෙනවා. ඒතකොට මේක ළමයි pseudo code ලියද්දී වල හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ තමයි indentation. indentation කියන්නේ begin එක ලියලා හැමතිස්සෙම begin එකට ඉස්සරහින් තමයි ඒ අදාළ කේතිය ලියලා. ඊට පස්සේ end එක ලියන්නේ begin එක කිලින්. හරිද? එතකොට බලපු ගමන් ඒක එහෙම ලියන්න හේතුව ඒක පැහැදිලියි. ඒතර බලනකොට හරිද? නිකන් අර ලියුමක් කියවනවා වගේ නැතුව හරියට දැන් අපිට මෙහෙම දැන් පොඩ්ඩක් ඉන්ඩෙන්ට් කරාම අපිට පේනවා මේ begin එක මේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේ begin එක මේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේ end එක මේක අතර ක්‍රියාත්මක වෙන කේතය තමයි මේ තියෙන්නේ කියන්නේ. මේකට ඔය තේරීමක් එහෙම ආවම ළමයි වර්ණයක් එහෙමත් ආවම ඔය if එකක් වගේ આવොත් මම නිකන් මෙතන පොඩ්ඩක් කොහොම මකලා එඩිට් කරලා පෙන්නන්නම්. මේ අපි දැම්මොත් එහෙම if මෙහෙම if new නම් එක නිකන් විශාලයිද නම් කියලා ඒක කොහොමත් එහෙම තමයි. අන්න නිකන් උදාහරණයක් දෙද. ඊට පස්සේ එහෙම දාලා then එහෙම නම් then තව පොඩ්ඩක් ඉස්සරහට කරලා display මොකද්ද new number. ඊට පස්සේ මම දානවා end if එක ඉවර කරන්න. end if begin එක කෙලින් end. තේරුණාද ළමයි? මොකද්ද මේ කරේ?
මේ විදිහටම if කියලා තේරීමක් දැම්ම නිකන් සරලව පෙන්වන්න ඕන හින්දා. එතකොට if කියන එක යටතට එන ටික ඊට එකපාරක් ඉස්සරහට පොඩි ඉන්ඩෙන්ටේෂන් එකක් තියලා ලියන්න ඕන. ඊට පස්සේ ඒ if කියලා පටන් ගත්ත if එකම තමයි අපි end if කියලා හැමතිස්සෙම ඉවර කරන්න ඕනේ සූඩෝ කෝඩ් ලියද්දි. මතක තියාගන්න. අපි while කියලා එකක් පටන් ගත්තොත් end while කියලා ඉවර කරන්න ඕනේ. if කියලා පටන් ගත්තාම end if කියලාත් ඉවර කරන්න. ඊට පස්සේ if කියලා මෙතනින් then කියන එක අනිවාර්යෙන් දාන්න ඕන සූඩෝ කෝඩ් එක ලියද්දි if මේ දේ වෙනවා නම් then ඊට පස්සේ ඩිස්ප්ලේ කරන්න මේ වචනේ. මම පටන් ගත්තෙම කියන්නේ මේ මිනිසාට තේරුම් ගන්න පුළුවන් විදිහට සරල ඉංග්‍රීසියෙන් ලියන එක තමයි සූඩෝ කෝඩ් කියන්නේ. ඉතින් මේ තියෙන එන්නේ සරල ඉංග්‍රීසි. මේක බැලුවම අපිට බොහොම පැහැදිලිව තේරෙනවා මේක ඉන්පුට් එකක්, මේක කැල්කියුලේෂන් එකක්, මේක if මේක තේරීමක්. එතකොට මේක මෙතන මේ කියන්නේ ඩිස්ප්ලේ කරන්න. මෙතන පුනර්කරණයේ අවසන් පුනර්කරණය නෙමෙයි. මේක තේරීම අවසන් වෙනවා. end if සම්පූර්ණ ක්‍රමලේඛයේ අවසන් කියලා. හරි. එතකොට ඔය වගේ තමයි ළමයි සූඩෝ කෝඩ් අපි ඉස්සරහට ලියනවා. ලියද්දි ඔයාලට තේරෙයි මේ ඔයාලට ඉතින් විභාගයට ඔයාලා පේපර් එක එහෙම බලනවා නම් සාමාන්‍යයෙන් ඉගෙන ගත්තා නම් පාසලේ හරි කොහෙන් හරි මේ ව්‍යාජකේතවල ඉන්ඩෙන්ටේෂන් කියන්නේ ලොකු දෙයක් නෙමෙයි හරිය සරල දෙයක්. ඒක ඔයාලා මතක තියාගන්න ළමයි. අනිවාර්යෙන් මේ ව්‍යාජකේතේ මෙන්න මේ ඉන්ඩෙන්ට් කරන එක අනිවාර්යෙන් කරන්න ඕනේ. හොඳේ? ඒ කියන්නේ දැන් මේ begin කියන එක කෙලින් තමයි end කියන එක තියෙන්න ඕනේ. if කියන එක කෙලින් තමයි end if කියන එක තියෙන්නේ. ඉතින් ඊට පොඩ්ඩක් ඉස්සරහා තමයි ඒ ක්ලෝස් එකට අදාළ වෙන ටික තියෙන්නේ. ඒතකොට ඒක බලනකොට ඒ බලන කෙනාට බොහොම පැහැදිලි මේ මොකක් ඇතුළද මොකද තියෙන්නේ කියලා. දැන් අපිට මේක පොඩි එකක් වුණාට දැන් පොඩි කෝඩ් එකක් අපි මෙතන ලිව්වට හිතන්නකෝ ඔයා ඇත්ත ලෝකෙට ගියොත් වැඩ ලෝකෙට ගියොත්. එතකොට ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙම අකුරු දෙකක් එකතු කරන්න සොෆ්ට්වෙයාර් හදන්නේ නැහැ නේ. ප්‍රායෝගිකව මොකක් හරි ලොකු ගාණක් හදන සොෆ්ට්වෙයාර් එකක්. හිතන්න ඇකවුන්ටිං සොෆ්ට්වෙයාර් එකක් වගේ හදනවා කියලා. එතකොට මාසික ලාභය හොයලා ඒක බෙදලා කරලා ටැක්ස් එහෙම හදලා එහෙම ඔක්කොම හදනවා නම් මේ වගේ දිග කෝඩ් එකක් හැදෙනවා. ඉතින් ඒක අර ඔක්කොම වම් පැත්ත කෙලවරට ඇවිල්ලා තිබ්බොත් රචනාවක් වගේ ඒක පැහැදිලි නැහැ. ඉතින් මේ ක්‍රමයට තිබ්බහම ඒක බලන කෙනාට බොහොම පැහැදිලි මේ ප්‍රෝග්‍රෑම් එක කොතනින්ද පටන් ගන්නෙ මේ ප්‍රෝග්‍රෑම් එක කොතනින්ද ඉවර වෙන්නේ මේකේ තියෙන තේරීම් මොනවද මෙතන තියෙන ලූප්ස් මොනවද මේ දේවල් ටික බොහොම පැහැදිලි. ඉතින් ඒකින්ද තමයි ඉන්ඩෙන්ටේෂන් කියලා එකක් තියෙන ළමයි අනිවාර්යෙන් ඔයාලා O level වලට ලිව්වත් A level වලට ලිව්වත් ප්‍රෝග්‍රෑමින් වල උත්තර ලියද්දි හොඳට මතක තියාගන්න මෙන්න මේ ඉන්ඩෙන්ටේෂන් කියන එක දාන්න අනිවාර්යෙන්ම දාන්න. ඒක ඔයාලගේ ලකුණක්. හරි. ඊට පස්සේ හරි ඕක තමයි සරල පැහැදිලි කිරීම සූඩෝ කෝඩ් සම්බන්ධයෙන් අපි දැන් යන් අපේ වැඩේට ලොකු වැඩේට. මොකද්ද කොහොමද සූඩෝ කෝඩ් එකක් ඉතින් පරිවර්තනය කරලා පිළිතුරක් ලබා ගන්න කියලා. හරි මේකේ ළමයි හරි ඊළඟ පිටුවට යන්න. ඒ පිටුවේ බොහොම වැදගත් දෙයක් මම තියලා පෙන්නලා තියෙනවා. while සහ repeat until අතර වෙනස. විභාගයේදී මෙම ලූප දෙකේ වෙනස හඳුනා ගැනීම අතිශය වැදගත්. කියලා ටේබල් එකක් දීලා තියෙනවා. ඒකේ කොලම්ස් තියෙනවා ලක්ෂණය while loop එක නම් කොහොමද ඒක තියෙන්නේ? repeat loop එක නම් කොහොමද තියෙන්නේ කියලා. ඒකට ඒකේ තියෙනවා කොන්දේසි පරීක්ෂාවක් සිද්ධ වෙනවා while loop එකේදී ආරම්භයේදී සිදු කරයි repeat loop එකේදී අවසානයේ සිදු කරයි. අවම වාර ගණන while loop එකේදී කොන්දේසි අසත්‍ය නම් කිසිම වාරයක් ක්‍රියාත්මක නොකරයි. අවම වශයෙන් එක්වරක් හෝ ක්‍රියාත්මක වෙයි repeat. loop එක නවතින්නේ කොන්දේසි අසත්‍ය වූ විට while loop එක නම් repeat loop එක නම් කොන්දේසි සත්‍ය වූ විට තමයි නවතින්නේ. අන්නේ පොයින්ට් එක හොඳට අද තියන්න ළමයි. while loop එක නවතින්නේ කොන්දේසියක් අසත්‍ය වූ විට. හරිද? අපි අර if else දැම්මම no වුණොත් තමයි මේ while loop එක නවතින්නේ. repeat loop එක නවතින්නේ කොන්දේසිය සත්‍ය වූ විට. හොඳට මේක මතක තියාගන්න. මේක තමයි තියෙන ට්‍රිකියස්ම පාර්ට් එක ඔයාලට උත්තර වරදින්න. මම ඔයාලට මේක උදාහරණකින් පෙන්නනවා. මම නම් ඔයාලට පැහැදිලිව while loop එකක් සහ repeat loop එක වෙනස පෙන්වන්න යන්නේ. හරිද? මම මුලින්ම ලියනවා. ඔයාලට මේ පැත්තේ මම ලියනවා while. while loop. ඊට පස්සේ මම මේ පැත්තේ ලියනවා repeat.
repeat until loop. තමයි මේ ඉංග්‍රීසි වචන දෙකේ තේරුමත් පොඩ්ඩක් බලන්න. while කියන්නේ මොකද්ද? අතරතුරනේ. අපි ඉංග්‍රීසියෙන් while කියන වචනේ පාවිච්චි කරන්නේ කිසි දෙයක් අතරතුර. මේ දේ වෙන අතරතුර මේක කරන්න. do this while this happen. හරිද? මේ දේ වෙන අතරතුර මේක කරන්න. repeat until කියන්නේ මොකද්ද? නැවත නැවත කරන්න. until කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් වෙනකන් කියන එකනේ. until එකක් හරි දෙයක් වෙනකන්. until I go there. මං එතනට යනකම්. until I go there stay here. මං එතනට යනකම් මෙතන ඉන්න. ඒ කියන්නේ මං එතන ගියාට පස්සේ මෙතන ඉන්න ඕනේ මෙතන යන්න. මං යනකම් ඉන්න ඕනේ. හරිද? ඒක තමයි ඒ කියන්නේ. ඊට පස්සේ ඒ වගේ තේරුමක් ඉංග්‍රීසි වලින් ගත්තාම තියෙන්නේ. ඉතින් ඒක බොහොම පැහැදිලි. මම ඔයාලට මේ කෝඩ් එකක් ලියලාම පෙන්නන්නම් මොකද්ද මේ කියලා. මම සාම්පල් කෝඩ් එකක් ලියන්නම්. අපි දැන් while loop එක පැහැදිලි කරන්න ඔයාලට මම මෙහෙම දානවා. begin කෝඩ් එක පටන් ගන්නවා. counter කියන විචල්ලයට එක දාලා while මම ඒක වෙන බෑනකින් ලියන්නම්. while මෙන්න මේ counter කියන විචල්ලය උඩයි හෝ සමානයි 5 වෙනකම් do මේක කරන්න. මොකද්ද කරන්න කියන්නේ? display counter. counter කියන එක පෙන්නන්න. පෙන්නලා තව දෙයක් කරන්න කියනවා. counter කියලා දැන් තියෙන අගේට තව එකක් එකතු කරන්න. end while loop එක ඉවර කරන්න. මේක ඉංග්‍රීසියෙන් කියව කරන්න ළමයි. ඒතකොට බොහොම පැහැදිලිව තේරෙනවා. end while පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එකේ end වෙනවා. හරි. මේ මොකද්ද මේ කියන්නේ? begin පටන් ගන්න counter කියලා විචල්ලයක් කරන් ඒකට එක කියන අගය ආදේශ කරගන්න. මෙතන loop එක පටන් ගන්න යන්නේ මෙතනින්. මොකද්ද? while counter කියන එක උඩයි හෝ සමානයි 5 වෙන තෙක් do කරන්න. මොකද්ද? ඉස්සරහට කරලා ලියලා තියෙන එක. display count. count කියන එක පෙන්නන්න. ඊට පස්සේ count කියන එකට එකක් එකතු කරන්න. count කියන දැන් තියෙන අගයට තව එකක් එකතු කරලා ඒක සමාන කරන count කියන එක. සරලව කියනවා count කියන එකට තව එකක් එකතු කරන්න. එතකොට count කියන එකට තව එකක් එකතු කරලා ආපහු මේ ආයෙත් ගිහින් අහනවා while count එක උඩයි හෝ සමානයිද 5ට. ඔව්. එහෙනම් count එක display කරන්න. දැන් තියෙන count එකට එකක් එකතු කරන්න. ආයෙ ගිහින් අහනවා. ඒ වගේ count එක දැන් එකයිනේ. 1 2 3 4 5 වෙනකම්ම මේක ක්‍රියාත්මක වෙනවා නේ. දැන් ඒතර මේකේ පළවෙනි අපි ගමු පළවෙනි වටේ යද්දී count කියන එකේ පළවෙනි වටේ 1යි. එයා මුලින්ම එන්නේ 1යි. ඊට පස්සේ ආනවා count එක කුඩයි හෝ සමානයිද 5ට කියලා. ඔව්නේ. එක 5ට අඩුයිනේ. ඊට පස්සේ display කරන්න ඕන. display කරාට ඔන්න මම display කරා. ඊට පස්සේ count කියන එකට දැන් තියෙන එකට එකක් එකතු කරා. ඒ කියන්නේ දැන් තියෙන එකනේ. ඒකට එකක් එකතු කරලා කරාම 2 වෙනවා. ඊට පස්සේ ආපහු මේ while එක කරගෙනවා. හරිද? ඊට පස්සේ count එක කුඩයි හෝ සමානයිද 5ට. ඔව්නේ. 2. එතකොට 3 වෙනවා. කොහොම 3 4 5 එනකම් යනවා. දැන් 5 වුණාම මොකද වෙන්නේ? 5 වුණාම මොකද වෙන්නේ? මෙයා ගිහින් අහනවා මෙතන count එක කුඩයි හෝ සමානයිද 5ට. අන්තිම පාරට. ඔව්. ගිහින් 5 වුණාම මේක යනවා. 6 ගියාම 6 කුඩයි හෝ සමානයිද 5ට? සමානත් නැහැ, කුඩත් නැහැ, 6 විශාලයිනේ. එතකොට මේක නවතිනවා. එතකොට output එක මේ විදිහට එනවා. දැන් මේක මම ලියන්නම් repeat වලින්. repeat until වලින්. ඔයාලට පැහැදිලි කරන්න මේ දෙක වෙනස. මොකද විභාගයේදී while වෙන්නත් පුළුවන්, repeat වෙන්නත් පුළුවන්, මේ දෙකම වෙන්නත් පුළුවන්. කොහමද අනිවාර්යයෙන්ම MCQ එකට මේ දෙක එකක් එනවා. ඒකින්ද මේක මම මේ කෝඩ් එකම ලියන්නම් පොඩ්ඩක් වෙනස් කරලා. begin
හරි කවුන්ට් කියලා විචලනයක් කරන් අර කලින් විදියම සමාන කරගන්නවා එකට ඊට පස්සේ පටන් ගන්නවා රිපීට් ලූප් එක මෙන්න මෙහෙම රිපීට් තමයි මේ දෙකම ලූප් එකම ලූප් කියන එක තමයි ලූප් එකම ලියන්න පුළුවන් විදි දෙකක් මේක රිපීට් ද වයිල් ද කියන එක ලූප් එකම ලියන්න පුළුවන් විදි දෙකක් ඒ කරන්න කවුන්ට් කියන එක ඊට පස්සේ කවුන්ට් කියන එකට සමානයි until count විශාලයි 5ට ඊට පස්සේ end වෙනවා හරි දැන් ඔයාලට පේනවද මේ තියෙන කෝඩ් දෙක හරිද මේ කෝඩ් දෙකම තේරෙනවනේ right මේ දෙකම ළමයි එකම කාර්යයක් සිද්ධ කරන දැන් මම ඔයාලට දැන් මේකේ අවුට්පුට් එක පෙන්නුවා වයිල් එකේ මම දැන් ඔයාලට රිපීට් අන්ටිල් එකේ අවුට්පුට් එක පෙන්වන්නම් කොහොමද වෙන්නේ දැන් මෙතන ඔන්න එනවා පළවෙනි යටේ කවුන්ට් කියන එක එකයි රිපීට් ඔන්න රිපීට් එක පටන් ගන්න යනවා පටන් ගන්න මුලින්ම කියනවා ඩිස්ප්ලේ කරන්න කවුන්ට් කියන එක කවුන්ට් කියන ඩිස්ප්ලේ කරා කීයද කවුන්ට් එක එකයිනේ ඒක ඩිස්ප්ලේ කරා ඊට පස්සේ කවුන්ට් කියන එකට අර වගේම එකක් එකතු කරන්න කියනවා හරිද එකතු කරලා ඊට පස්සේ අහනවා කවුන්ට් අන්ටිල් කවුන්ට් විශාලයි 5ට කවුන්ට් එක 5ට වඩා විශාලයිද නෑනේ නැති තාක් මේ රිපීට් එක කරන්න කියලා තමයි කියන්නේ රිපීට් අන්ටිල් මේ ඇතුළේ තියෙන රිපීට් එක කරන්න අන්ටිල් මෙන්න මේ කන්ඩිෂන් එක සත්‍ය වෙනකම් හරිද එතකොට දෙක වෙනවා යා එකක් එකතු කරන ඊට පස්සේ ආපහු රිපීට් ඩිස්ප්ලේ වෙනවා කියන දෙක ඩිස්ප්ලේ වුණා ඊළඟ ආයෙ කවුන්ටර් තවත් එකතු කරනවා ඊට පස්සේ අහනවා අන්ටිල් කවුන්ට් එක විශාලයි 5ට කවුන්ට් එක විශාලයිද 5ට නෑනේ එහෙනම් තව එකක් එකතු කරන්න 3 කොහොම යනවා ආයෙ 4 යනවා හරිද 4 ගිහිල්ලා ඔන්න 4 වෙනි එක දැන් මම 4 වෙනි එක යනවා හරි 4 වෙනි එක ගියාට පස්සෙත් අහනවා until count එක විශාලයිද 5ට කියලා අහනවා හරිද 4 යද්දි ඊට පස්සේ 4 එකෙන් 4 වෙනි එක ගියාට පස්සේ 4 උඩයිනේ ඊට පස්සේ ඒකේ ඔන්න 4 මේක ඩිස්ප්ලේ වුණා ඊට පස්සේ යනවා 5 හරිද ඔන්න එනවා 5 හරි ඩිස්ප්ලේ 5 මෙතන ඉඳන් පටන් ගන්න හරිද ඔන්න 5 ඩිස්ප්ලේ වුණාට පස්සේ දැන් කියනවා කවුන්ට් එක 5යි කියලා හිතා ගන්න කවුන්ට් සමානයි කවුන්ට් දන එක. ඒ කියන්නේ 5ට එකක් එකතු කරන්න 6 වෙනවනේ. දැන් මෙතන ගියාට පස්සේ ආයෙත් අහනවා 6 අරන් යනවා. 6 අරන් ගිහිල්ලා අහනවා until count විශාලයි 5ට. කවුන්ට් කියන එක කියන්නේ 6 විශාලයිද 5ට? ඔව්නේ. ඔව්. ඔව් නම් මේක ක්‍රියාත්මක කරන්න එපා. එහෙනම් මේක ඉවර කරන්න. ඒතකොට 6 ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. හරිද? එතකොට මේ දෙකේම එකම අවුට්පුට් එක තමයි එන්නේ. හරිද? මම ඒක වලට තව ටිකක් පැහැදිලි කරන්නම්. දැන් හොඳට බලන්න මේ concept එක හොඳට තේරුම් ගන්න. දැන් ළමයි මෙතන බලන්න අර වගුවේ අන්තිම කොලම් එකේ මොකද්ද මන් දෙන්නේ? while loop එකේ තියෙන කොන්දේසිය සත්‍ය වූ විට loop එක නවතිනවා. repeat එකේ until ඒ කොන්දේසිය අසත්‍ය වූ විට තමයි මේක නවතින්නේ. හරිද? ඒ කියන්නේ සත්‍ය වුණා කියන්නේ මෙයාගේ loop එක මෙයා create කරන්නේ මෙන්න මේ කොන්දේසිය සත්‍ය වෙනකන් විතරයි. ඒ කියන්නේ count එක කුඩයි හෝ සමානයි 5ට වෙනකන් මෙයා මේක ක්‍රියාත්මක කරනවා. මේකේ repeat until එක සත්‍ය වුණාම නවතිනවා. මොකද්ද මේකේ condition එක? count එක විශාලයි 5ට කියන එක සත්‍ය වුණාම count එක ඇත්තටම විශාලයි 5ට වුණාම මෙයා නවතිනවා. නෝට් වුණාද ඒ වෙනස? මේකේ කොන්දේසිය දැන් මේක සත්‍ය වෙලා තියෙනකන් ක්‍රියාත්මක වෙලා අසත්‍ය වුණාම ඒ කියන්නේ 6 වුණාම නවතිනවා මේකේ මේක අසත්‍ය වුණාම නවතිනවා මේක සත්‍ය වුණාම නවතිනවා repeat until තේරෙනවද? ඒ තමයි වගුවේ තියෙන අන්තිම කොන්දේසිය එක. මේ තමයි ඒකට ප්‍රායෝගික උදාහරණය.
ඊට පස්සේ ආරම්භයේ දැන් වයිල් පළවෙනි කොලම් එක බලන්න පළවෙනි කොලම් එක පළවෙනි පොයින්ට් එක වගේ කොන්දේසියේ පරීක්ෂාව වයිල් ලූපේ නම් ආරම්භයේදී සිදු කරයි රිපීට් ලූපේ නම් අවසානයේදී සිදු කරයි. ඒ කියන්නේ මොකක්ද තමයි? කොන්දේසිය පරීක්ෂා කොන්දේසිය රිපීට් ලූප් එක ගන්න අන්තිමේදී. ඔව්නේ. දැන් බලන්න වයිල් එකේ යද්දිම මුලින්ම තමයි අහන්නේ මේ කොන්දේසිය. රිපීට් ලූප් එකේ අන්තිමට තමයි අහන්නේ කොන්දේසිය. ඒ තව වෙනසක්. හරිද? ඒ තව වෙනසක්. ඉතින් මෙයා චෙක් කරලා ගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඕම එයා මොකක් හරි හිතන්නකෝ. මියුසිකල් එකක් බලන්න යනවා. මියුසිකල් එකක් බලන්න යනවා. මොකක් හරි ෂෝ එකක් බලන්න යනවා කියන්නේ ඔයාලගේ තියෙන ටවුන් එකේ. එතකොට ඔයාලගේ ටිකට් ගන්න ඕනේ. ටිකට් ගන්න ඕන. එතකොට මේ ටිකට් කවුන්ටර් එක තියෙන්නේ සාමාන්‍ය කොතනද? ඇතුල් වෙන තැනනේ. නේ? ඇතුල් වෙන තැන තමයි ටිකට් කවුන්ටර් එක. දැන් ඔයා ඇතුල් වෙද්දී ඔයාගේ ටිකට් පරීක්ෂා කරනවා. හරිද? ෆිල්ම් එකක් බලන්න යනවා කියන්නේ ටිකට් එක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ඔයාගේ ටිකට් එක ළඟ තියෙනවා නම් ඇතුළට දාන්නේ. ඇතුළට දාන්න ටිකට් එක ළඟ තියෙනවා. ඒතකොට ටිකට් එක නැති කෙනෙක්ට ෆිල්ම් හෝල් එක ඇතුළට යන්න බෑ. නැත්නම් මියුසිකල් එක ඇතුළට යන්න බෑ. ඒ ෂෝ එක බලන්න බෑ. ටිකට් නැති කෙනෙක්ට. ඔය තමයි වයිල් ලූප් එක සාමාන්‍ය සරල සිද්ධිය. මේක රිපීට් ලූප් එකට අරන් ආදේශ කරලා කිව්වොත් එහෙම වෙන්නේ මොකද්ද? ටිකට් කවුන්ටර් එකක් නැහැ. ඔයාලා ටිකට් එක අරගෙන යද්දී යන්න කලින් පරීක්ෂා කරන්න තරක් නැහැ. හැබැයි ෂෝ එක බලලා එළියට එද්දි බලන් ඉන්නවා පරීක්ෂා කරන්න. හරිද? එහෙම වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එතකොට ටිකට් එක නැත්තම් ඉරිය දාන්න වෙන්නේ යාළුවා. හැබැයි බලලා ඉවරයි ඒවා. හරිද? ඔයා ෂෝ එක බලලා ඉවරයි. ඊට පස්සේ සිදුවෙන දේ ගැන ඊට පස්සේ තමයි බලන්නේ. උදාහරණ ළමයි ඔයා ට්‍රේන් වල හැම යනවා නම් ට්‍රේන් වල දැන් ටිකට් එක ගන්නවානේ. ටිකට් එක අරගෙන ට්‍රේන් එකට නැගලා ආය ඔය යන ගමන්නේ හිටපු ගමන් ඇවිල්ලා මේ මහත්තුරු ටිකට් පරීක්ෂා කරන මහත්තුරු ඔයලා පරීක්ෂා කරන්නේ. සමහරවිට පරීක්ෂා වෙනවා සමහර ට්‍රේන් වල පරීක්ෂා කරන්නේ නැහැ. ඒතකොට ටිකට් අරන් යන කට්ටියත් ඉන්නවා අරන් යන්නේ නැති කට්ටියත්. නිකමට හරි ටිකට් එකක් ගන්න නැතුව ගිහිල්ලා පරීක්ෂා කරද්දි ට්‍රේන් එකේ මැද ඉඳන් පරීක්ෂා කරත් මොකද වෙන්නේ? පයින්නද? බෑනේ අහුවෙනවා. එහෙම නැත්තම් හැබැයි එහෙම නැත්තම් බහැලා යද්දි අනිවාර්යෙන් පරීක්ෂා කරනවා ටිකට් නේ. දැන් ඔයා කොහේ හරි ගමක ඉඳන් කොළඹට නම් යන්නේ. කොළඹ බහැලා වාට එළියට යන තැන කොටුව දුම්රිය ස්ථානෙන් එළියට යද්දි ඔයා ටිකට් එක පෙන්නලා තමයි යන්න ඕනේ. ඒතකොට ඔයා ටිකට් එකක් කරන් නැතුව ආපු කෙනෙක් නම් ඉන්න වෙන ඇතුලේ එළියට යන්න වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එකක් තමයි වෙන්නේ මේ රිපීට් එක ළමයි. හරිද? මෙයා එන්න දෙනවා ලූප් එක ඇතුළට එන්න දෙනවා. හැබැයි ඒක අන්තිමට තමයි පරීක්ෂා කරන්නේ ක්ලෝස් එක එයා කම්ප්ලීට්ද කියලා. හරිද? ඒ කියන්නේ මෙන්න මේක අහුවෙන්නේ එක වටයක් ගිහින් ඉවර වුණාට පස්සේ. එකපාරක් ෆිල්ම් එක බලලා ඉවර වුණාට පස්සේ. හරිද? තමයි අන්ටිල් එක අහුවෙන්නේ. දැන් මෙතන ෆිල්ම් යන්න තැන තමයි චෙක් කරන්නේ. ඒතකොට ෆිල්ම් එක ඇතුළට බලන්න යන්න වෙන්නේ නැහැ. යන්න වෙන්නේ නැහැ. දැන් මේක පරිගණක භාෂාවෙන් ගත්තාම මේ දෙකම මේ විදි දෙකම පාවිච්චි කරන්න පුළුවන් අපිට කෝඩ් එකක් ලියන්නේ අවස්ථානුකූලව එක භාවිතා කරන්න පුළුවන්. දැන් ඉලක්කම් මේ අපි මේ හසුරවන්නේ මේ කෝඩ් ඔක්කොගම ඉලක්කම් නෙමෙයි අපි මේ O level මේ පේපර් එකේ හැම ප්‍රශ්නයකම හසුරවන්නේ ඉලක්ක. එතකොට එකම දේ මේ මෙන්න මේ දෙක ඔය අනිවාර්යෙන් විභාගයටදී ඔළුවේ තියන් යන ළමයි මොකද්ද? while loop එකේ ආරම්භයේදී තමයි කොන්දේසිය තියෙන්නේ. වගේම කොන්දේසි අසත්‍ය වූ විට මේක නවතිනවා. හරිද? while කියන එක මෙන්න මේක අසත්‍ය වූ විට නවතිනවා. repeat එකේ අනිත් පැත්ත මේකේ අවසානයේ තමයි කොන්දේසිය තියෙන්නේ. කොන්දේසිය සත්‍ය වූ විට තමයි නවතින්නේ. ඉතින් මම ඔයාලට අර පොඩි උදාහරණයක් තමයි කිව්වේ. ෂෝ එකක් බලන්න යන එක සහ මේ කෝච්චි කතාව. අත ධ්‍යාන ලේසියෙන්. හරිද? ඒතර මේ තමයි ළමයි මේ දෙකේ වෙනස. ඒතර දැන් මැද තියෙන තව පොයින්ට් එකක් වගේ කොන්දේසි පරීක්ෂාව කියන්නේ පළවෙනි තීරුව. දෙවෙනි අවම වාර ගණන. ඒකේ කොන්දේසි අසත්‍ය නම් කිසිම වාරයක් ක්‍රියාත්මක නොවේ. දැන් මම කියන්නේ මේකේ කොන්දේසි පරීක්ෂා කරන යද්දියනේ. එතකොට ඒක යද්දිම ඒක අසත්‍ය නම් ඒක නැත්තම් එකපාරක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියනවා ෆිල්ම් එක බලන්න යනවා ටිකට් එක නැත්තම් ෆිල්ම් එක බලන්න දෙන්නේ නැහැ. මේකේ මොකද්ද වෙන්නේ? අවම වාර ගන්න. අවම වශයෙන් එක්වරක් හෝ ක්‍රියාත්මක වෙයි. මේකේ ඔයා ටිකට් නැතුව යන්නේ හැබැයි කවුරුත් පරීක්ෂා කරන්නේ නැහැ පටන් ගද්දිම ෆිල්ම් එක එකපාරක් බලලා තමයි අන්තිම දනලා පරීක්ෂා කරන්නේ. එතකොට අවුම් වශයෙන් එක්පාරක් ක්‍රියාත්මක වෙලා තමයි පරීක්ෂාව සිද්ධ කරන්නේ. ඒ තමයි while සහ repeat until වල වෙනස.
ඒක පැහැදිලි නේද? right. ඔක තමයි නම ප්‍රධාන කාරණා තුන. ඔය තුන මතක තියාගන්න. ආය හරි මේ වීඩියෝ එක බලලා ඔක මතක තියාගන්න. හැබැයි අවුට්පුට් එක දෙන්නගේ මේකයි පේනවනේ. මෙයා මේක පහට කුඩයි හෝ සමානයි වෙන තෙක් මේ ක්‍රියාත්මක කරනවා. මෙයා මේක පහට විශාල වෙන තෙක් ක්‍රියාත්මක කරනවා. until right. ඊට පස්සේ පරීක්ෂණ වගු එහෙම නැත්නම් trace table. මොකද්ද මේ trace table කියන්නේ? හරි. පරීක්ෂණ වගු. ඇල්ගොරිතමයක් ක්‍රියාත්මක වන විට විචල්යන්ගේ අගයන් වෙනස් වන ආකාරය අතින් ගණනය කර පෙන්වීම මේ සිදු කරයි. trace table. එතකොට ඒකේ තියෙනවා while loop එහෙම නැත්නම් while loop එක කොහොමද trace table එක අඳින්නේ කියලා මම ඒකට උදාහරණයක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒකම අනිත් පිටුවේ තියෙනවා තව අභ්‍යාස දෙකක්. අභ්‍යාස දෙකක් තියෙනවා. ඊට පස්සේ repeat එකේ trace table එක කොහොමද අඳින්නේ? ඉතින් අපි අඳ while loop එකයි trace මේ repeat until loop එකේ trace tables කොහොමද මේ පරීක්ෂණ වගු අඳින්නේ කියලා තමයි බලන්න. ඉතින් මේක තමයි වැදගත්. මේක තමයි වැදගත්ම කොටස. ඒ කියන්නේ ඔයා විභාගෙදී ඔයාට දෙන්නේ pseudo code එකක් නේ. MCQ වලට හරි structure question වල pseudo code එකක් දීලා තමයි ඔයාගෙන් අහන්නේ මේකේ output එක මොකක්ද? එහෙම නැත්නම් මේක වාර කීයක් ක්‍රියාත්මක වෙනවද? ඒකට ඒක හොයාගන්න විදිය තමයි මම දැන් මේ ඔයාලට උගන්වන්න යන්නේ. ඒ හින්දා බොහොම පැහැදිලිව බොහොම සීරුවෙන් මේ දේ අහගෙන ඉගෙන ගන්න ළමයි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයා මේ රෙකෝඩින් එක බලන කෙනෙක් නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් විදිහට දාන්න. හරි. එතකොට හරි පරීක්ෂණ වගුවල උදාහරණ 1. 1 සිට 3 දක්වා සංඛ්‍යාවල එකතුව සෙවීමේ ව්‍යාජකයේද සම්පූර්ණ කරන්න. හරිද? හරි මම මේ ව්‍යාජකයේද මම පොඩ්ඩක් කොහොම ටක් ගාලා ලියා ගන්නවා. හරිද? begin සමානයි බිඳුව number මේ number කියන එක මම කෙටි කරලා නම් කියලා ලියන්නම්. සමානයි 1 while number කුඩයි හෝ සමානයි 3ට do කරන්නලු මොකද්ද? සමානයි sum ධන number සමානයි දැන්ට තියෙන number එකට එකක් එකතු කරන්න end while ඉවරයි end while in ඒකේ අවසානය මේ දෙක තමයි ඔයාලට දීලා තියෙන උත්තරේ. හරිද? මේක මම උදාහරණයකට වගුවක් දීලා තියෙනවා. මම ඔයාලට ඇඳලා පෙන්නනවා කොහොමද මේ පිළිතුරක් ට්‍රේස් කරන්න කියලා. දැන් මෙතන අහන ප්‍රශ්නේ මොකද්ද? 1 සිට 3 දක්වා එකතුව තමයි මේ කෝඩ් එකේ හොයන්නේ. හරි දැන් අපි ළමයි දැන් මේ truth table එකෙන් කරන්නේ මොකද්ද? අපි මෙයාව රන් කරලා අපි මැනුවල් අපි කම්පියුටර් නෙමෙයි මිනිස්සුනේ. අපි මෙයාව රන් කරලා පියවරෙන් පියවර මෙයාගේ අගය වෙනස් වෙන විදිය සටහන් කරගෙන අන්තිම වෙනකම් මේක රන් කරලා නවතින තැනදී ඔය බලනවා වට කීයක් රන් වුණාද? මොකක්ද අන්තිම ඩිස්ප්ලේ එක? නැත්නම් සම්පූර්ණයෙන්ම ඩිස්ප්ලේ වෙන්නේ උනේ මොනවද කියන එක අපි බලනවා. හරි. දැන් මම දැන් මේක trace table එක අඳින ළමයි මේ පැත්ත. ඒක මෙන්න මෙහෙමයි. මේ trace table එක අදිද්දී ඔයා මුලින්ම කරන්න ඕන මේකේ විචල්යන් මොනවද කියලා ඔයාලා ටක් ගාලා පොඩ්ඩක් බලා ගන්න. මේකේ තියෙන විචල්යන් කිහිපයක්. අගේ වෙනස් වෙනවා විටින් විට. සම් කියලා විචල්යක් තියෙනවා. හරිද? සම් කියලා විචල්යක් තියෙනවා.
මෙහෙම විචල්යයක් තියෙනවා. නම්බර් කියලා විචල්යයක් තියෙනවා. ඊට පස්සේ මෙතන කන්ඩිෂන් එකක් තියෙනවා. මේ කන්ඩිෂන් එක තමයි මතක තියාගන්න ඕනේ. නම්බර් එක මේක වෙනකන් කරන්න කියන කන්ඩිෂන්. දැන් සම් ඒ විචල්ය කලින් අපි තියාගත්තා. නම් කියන්නේ කලින් විචල්ය ලියාගත්තා. ඒක වෙනස් වෙන විදිහ. ඔන්න ඔය තුන තමයි මේකේ තියෙන්නේ. කන්ඩිෂන් එකක් තියෙනවා, විචල්යන් දෙකක් තියෙනවා. හරි. අපේ ට්‍රේස් ටේබල් එක මම මෙන්න මේ විදිහට අඳ ගන්නවා. මම මෙතන දානවා සම් කියලා. ඊට පස්සේ මම ආය වගුවේ අනිත් දෙවෙනි තීරුවට දානවා නම් කියලා. ඊට පස්සේ අපේ පොඩක් අයින වැඩි වගේ. දැන් පේනවා නේ. මම දානවා. ඊට පස්සේ කන්ඩිෂන් එක මම ආය දා ගන්නවා නම් කුඩයි හෝ සමානයි 3ද කියලා මෙහෙම. 3ද කියලා ප්‍රශ්න හතරක් මම මේ තියෙන්නේ. right. මේ ලූපය මේක ක්‍රියාත්මක වෙන ඉඳන් පොඩ්ඩක් බලමු. මේක ඩිස්ප්ලේ එකක් කොහෙවත් කරන්න කියන්නේ නැහැ ළමයි. මේ ලූපේ කොහෙවත් මෙන්න මේ නම්බරේ ඩිස්ප්ලේ කරන්න කියලා නැහැ. මේ උදාහරණේ තියෙනවා ඔයාලට මේ ට්‍රේස් ටේබල් එක කොහොමද වැඩ ගන්න කියන එක අඳුර ගන්න. හරි ඔන්න බලමු. දැන් ඔන්න මේ ක්‍රියාත්මකයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළවෙනි වටේ උඩින් නම් පටන් ගන්න අපි. හරිද? මුලින්ම ගන්න begin පටන් ගන්න. ඊට පස්සේ පළවෙනි එකට sum කියන එකට බිංදුව ආදේශ වෙනවා. sum කියන එකට බිංදුව ආදේශ වෙනවා. නම් කියන එකට එක ආදේශ වෙනවා. එක ආදේශ වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න ලූප් එක පටන් ගන්නවා. ඒතර මේක අහනවා while number එක කුඩයි හෝ සමානයි වෙන තෙක් මේක කරන්න. වෙන තෙක්. හරිද? හරි. දැන් number එක කුඩයි හෝ සමානයි 3ට. number එක එකයිනේ. ඒක අනේ. ඔව්. මං කියනවා මේක ඔව්. එහෙම නැත්නම් මේක true කියලාත් අපිට ලියා ගන්න පුළුවන්. මං හරි වැරද්ද දානවා. එහෙමනම් මේක කරන්න. මොකද්ද? sum කියන එක දැන්ට තියෙන sum එකට number කියන එක එකතු කරන්න. sum සමානයි sum ධන නම්. කියන්නේ sum කියන එකේ අලුත් අගය වෙනවා. දැන්ට තියෙන උත්තරේ කියන්නේ බිඳුවට number කියන එක එකතු කරනවා. يعني 1. ඒතර බිඳුව එක එකතු කරනවා 1යිනේ. 1 වෙනවා. ඊට පස්සේ number කියන එකට ධන 1. number කියන එක එකක් වැඩි කරන්න. හරිද? number කියන එකට එකක් වැඩි කරන්න. ඊට පිළිතුර එකක් වැඩි කරාම 2 වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් 2 වුණා. හරිද? අපි ඉන්නේ මෙතන. ඊට පස්සේ while එක end කරන්න කලින් අපි මේක සත්‍යද කියලා බලන්න ඕනේ. while ආයේ number හරිනේ 3 1 2 කුඩයිනේ 3ට වඩා. එහෙනම් ඒක සත්‍ය. එහෙනම් තව පාරක් මේක ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ආයේ sum කියන්නේ කීයද? දැන්ට තියෙන sum එකට නම් එකතු කරන්න. දැන්ට තියෙන sum එක 1යි. ඒකට නම් එක එකතු වුණාම හරිද? ඒ කියන්නේ මේකට දෙකක් එකතු වුණාම කී වෙනවද? 3 වෙනවා. right? ඔව් 3 වෙනවා. ඊට පස්සේ නම් කියන්නේ දැන්ට තියෙන එකට එකක් ඒකට එකතු කරන්න. දැන්ට තියෙන එකට එකක් එකතු කරන්න. එතකොට මෙතනත් 3 වෙනවා. ඔන්න දැන් ආය. නම් සමානයි දැන් එයා දැන් 3 අරන් යනවා. ඊට පස්සේ නම් එක ආයේ කුඩයි හෝ සමානයි 3ට 3 කුඩයි හෝ සමානයි 3ට ඔව්. يعني කුඩා නැහැ. සමානයි. ඒකින්ද ඔව්. හරිද? ඔව්. ඊට පස්සේ ආය යනවා. ආය යනවා පල්ලෙහාට. එතකොට සම් සමානයි මේ දැන් තියෙන 3ට එකතු වෙනවා මේ 3. සම් කියන්නේ දැන් තියෙන සම් එක නම්බර් එක එකතු වෙනවා. එතකොට මේකට තව 3ක් එකතු වුනහම 6 වෙනවා. සම් එක 6 වෙනවා. සම් එක අන්තිම ඒ සම් එක 6 වෙනවා. නම් කියන්නේ දැන් තියෙන නම් එකට කලින් වගේම එකක් එකතු වෙනවා. එතකොට මේක 4 වෙනවා. හරිද? ඊට පස්සේ දැන් මේ වගේ කරනවා. නම් එක සමානයිද? නම් එක කුඩයි හෝ සමානයි 3ට. 4 කුඩයි හෝ සමානයි 3ට? නැහැ. මේ ලූපය මෙතනින් නතර වෙනවා. හරිද ළමයි? මේ ලූපය මෙතනින් නතර වෙනවා. එතකොට දැන් මේක වට කීයක් කැරකිලාද බලන්න මේ ලූප් එක. හරිද? මේ ලූප් එක කැරකිලා තියෙන ළමයි වට 1යි. මේ පළවෙනි වටේ. මේ 2යි. මේ දෙවෙනි වටේ. මේ 3යි. මේ තුන්වෙනි වටේ. මේ අන්තිම 6 කියලා තියෙන්නේ 4යි. වට 4ක් කැරකිලා. වට 4ක් කැරකිලා අන්තිම සම් එක විදිහට අරන් තියෙන්නේ 6. හරිද? අන්තිම සම් එක කියන එක අරන් තියෙන්නේ 6. වට 4ක් කැරකිලා. මේ තියෙන්නේ වට 4ක් කැරකිලා තියෙනවා මේ.
ඔන්න ට්‍රේස් ටේබල් එකක් කියන්නේ ඔන්න ඔහොම එකක්. හරි දැන් අපිට මේක දිහා බලලා ওই විභාග ප්‍රශ්නට උත්තර දෙන්න. දැන් මෙතන ඇහුවොත් එහෙම මේ පුනර්කරණය නවතින විට සම්මෙකෙහි අගය කීයද? අන්න 6යි. මේ පුනර්කරණය නවතින විට නම් වල يعني නම් වල අගය කීයද? 4යි. නැත්නම් මේ පුනර්කරණය වට කීයක් කර කීයක්ද? 1 2 3 4. 4 පාරක් කරගියා. දැන් තේරෙනවනේ. මම ඔය මේ එහා පැත්තේ පිටුවේ ඒ ওই වගුව මේ වගුව දීලා තියෙනවා. මේ උදාහරණයක් විදියට දීලා තියෙනවා. හරිද? එතකොට මේක තමයි ට්‍රේස් ටේබල් කියන්නේ. ආයෙත් මතක් කරන්න කොහොමද ට්‍රේස් ටේබල් එකක් අඳින්නේ? ඔයාලට දෙනවා සූඩෝ කෝඩ් එක. හරිද? සූඩෝ කෝඩ් එක දීලා තමයි ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපිට තියෙන්නේ මුලින්ම ඒකේ විචල්්‍ය මොනවද තියෙන්නේ කියලා බලා ගන්න. ඊට පස්සේ while එකක් නම් ඒ කන්ඩිෂන් එකක් තියෙනවා. repeat until loop එකක් නම් ඒකෙත් තියෙන කන්ඩිෂන් එක. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න මාක් කරගන්න. මේ එන්න ඕනේ කොලම් තමයි අනිවාර්යෙන් තියෙන විචල්යන් ටික එකතු වෙනවා එනවා. ඊට පස්සේ කන්ඩිෂන් එකත් එකතු වෙනවා. හරිද? හරි. අපි යන් එහෙනම් මේකේ මම දැන් දීලා තියෙන පොඩි තව අභ්‍යාස දෙකක්. මේ අභ්‍යාස දෙකත් ඔහොම කරගමු. ඒකට ඔයාලට මේක තවත් පැහැදිලි වෙයි. right. දැන් මොකක්ද ඊළඟ අභ්‍යාස බලන්න. පහත දැක්වෙන්නේ ව්‍යාජ කේතය. පහත දැක්වෙන ව්‍යාජ කේතය ක්‍රියාත්මක වූ පසු ලැබෙන ප්‍රතිදානය කුමක්ද? එක්සෑම් ටයිප් ප්‍රශ්නයක් තමයි මම මෙතන ඔයාලට දීලා තියෙන්නේ. යම් කිසි ව්‍යාජ කේතයක් දීලා ඒක ක්‍රියාත්මක වුණාම ලැබෙන ප්‍රතිදානය මොකක්ද කියලා තමයි මෙතන අහන්නේ. හරිද? මම මේ ව්‍යාජ කේතය මෙතන ටක් අපට ලියා ගන්නම්. begin a සමානයි 10 while a විශාලයි නම් 2ට do a සමානයි a ඍණ 3. ඊට පස්සේ while එක ඉවර වෙනවා end while. ඊට පස්සේ තව ඩිස්ප්ලේ එකක් සිද්ධ වෙනවා. අවුට්පුට් එකක් එළියට පෙන්නනවා. ඩිස්ප්ලේ a කියන එක. මෙන්න මේ විචල්ලේ පෙන්නන. ඊට පස්සේ end. තමයි ඔයාලට හිතුණාද ඇයි මම මේක ලියද්දී කැපිටල් ලියන්නේ කියලා? මේ ටර්මිනොලොජිස් ඒ කියන්නේ වෙන් කරදී වචන කැපිටල් ලියන්නේ කියලා. එහෙම නීතියක් නැහැ ළමයි කැපිටල් ලියන්නේ කියලා. නමුත් අපි එහෙම ලියනවා. හරිද? ඒක හේතුව තමයි ඒත් අර සිද්ධ වෙන්නේ පැහැදිලි. බලන කෙනාට පැහැදිලි. මේක අපේ විචල්්‍ය නමක් නෙමෙයි. මේක පැහැදිලි. දැන් මම මේ ලියන ඒක අකුරු පොඩක් ඇද වුණාට දැන් ඔයා මේ කෝඩ් එක බලන්න ඒක බැලුවම ටක් ගාලා ඔලුවට යනවනේ while එක end while කියන එක ඇයි කැපිටල් නේ ලියන්නේ. ඒක නිසා. ඔයාලා විභාගෙදී සූඩෝ කෝඩ් එකක් ලියනවා නම් මොකක් හරි උත්තරයකට ඔයාලා මෙන්න මේ begin while do if then ඒ දේවල් අර reserved words ටික මේ ඩොක් කැපිටල් ලියන්න. හරි කැපිටල් ලියන්න. වෙලාව තියෙනවා නම් කාලය කියන එක තියෙනවා නම් විතරක් හරිද? ඕන්නම් රතු නිල් පෑන් දෙක රතු නෙමෙයි sorry. නිලුයි කළුයි කියන පෑන් දෙකම පාවිච්චි කරන්න. ඕන්නම් මේ begin කියන නිල් පාටෙන් ලියලා කළු පාටින් අනිත් ඒවා ටික ලියන්න පුළුවන්. මේ while කියන එක ඒ කළු පාට ලියලා එහෙම කලර් ඩිෆරන්ස් කරත් කම නැහැ. නමුත් වැඩි කැටයන් දාන්න යන්න එපා. ටයිම් එක ඇති වෙනවා. හරිද? මොකද එහෙම කැටයමක් දැම්ම කියන ලකුණු දෙන්නේ නැහැ වැඩි. උත්තරේ තමයි හරි වෙන්නේ. කැපිටල් ලියන්න එක ලියද්දිම කැපිටල් ලියන්න නේ අටපාඩ කරන්න අවශ්‍යතාවයක් නැහැ එහෙම. හරි. දැන් මේකේ මම ට්‍රේස් ටේබල් එකේ අඳලා බලන්න අඳින්න යන්නේ. හරිද? ලැබෙන ප්‍රතිදානය මොකක්ද? හරි. දැන් මේකේ තියෙන විචල්යන් බලන්න. මේ දෙන A කියලා විචල්යක් තියෙනවා. while එකේ එකක් අහනවා මේක සත්‍යද කියනවාද කියලා. එතන විචල්යන් මුකුත් තියනවද? නෑ මේ Aමයි ඩිස්ප්ලේ කරන්න කියන A වෙන විචල්යන් මුකුත් නෑ වෙන if close නෑ loops නෑ. ඔච්චරයි ඔය කෝඩ් එකේ තියෙන්නේ. හරි. දැන් මම මේක නඳ ගන්න. මම මේක දා ගන්න ඕනේ. A අකුර දා ගන්නවා මං. හරිද? trace table එක මෙන්න අඳිමු. A අකුර එනවා මුලින්ම. ඊට පස්සේ ප්‍රශ්නයක් අහනවා. මේක කරන්න කියන්නේ A විශාලයි 2
දෙක තෙක්නේ. ආයි ගමන්නේ ප්‍රශ්න අහලා අපි දරමු දානවා. ඊට පස්සේ ඩිස්ප්ලේ A කියලා ගත් වෙනවා. මේක තියෙන්නේ ලූප් එකට ඇතුලේ එළියද? දැන් තමයි අපි අර ඉන්ඩෙන්ටේෂන් කියන එක අර මෙහෙම ටුක්ටක් ඉස්සරහට ගියප එක වටින්නේ. දැන් මේ ඩිස්ප්ලේ කරන්න කියන්නේ ලූප් එක ඇතුලේද එළියද බලන්න ළමයි හොඳට. එළියනේ. දැන් මේ ලූප් එක ඇතුලේ තියෙන ඒවා තියෙන්නේ මේ දෙකට මැද්දේ වෙලා ඇතුලේ. ඩිස්ප්ලේ කරන්න කියන්නේ එළියෙන්. ඒ කියන්නේ මේ ලූප් එක ඉවර වුණාම තමයි මේ එළියට ඩිස්ප්ලේ එකක් දෙන්න කියලා කියන්නේ මේකේ. ඒකින්ද මම මේක ඩිස්ප්ලේ කියලාත් එකක් දාගන්නවා. ඒතර මට ඩිස්ප්ලේ එක ඔයාලට පැහැදිලිව පෙන්වන්න පුළුවන්. ඩිස්ප්ලේ කරන්න මොකක්ද අවශ්‍ය ඩිස්ප්ලේ එක පෙන්වනවා. හරි. දැන් ඔන්න අපි පටන් ගමු පුරා කරන්න. ඔන්න එනවා මුලින්ම. begin ඔන්න පටන් ගන්න. හරිද? A කියන එක 10යි. A කියන එක 10යි. while A විශාලයි 2ට. A විශාලයි 2 තෙක් කරන්න කියලා නේද තියෙන්නේ? A විශාලයි 2ට ඔව්නේ 10 විශාලයිනේ 2ට. yes. එහෙනම් මොකද ගන්න කියන්නේ? A සමාන A වලින් 3ක් අඩු කරන්න. A වලින් 3ක් අඩු කරන්න කියලා තමයි කියන්නේ. හරිද? A වලින් 3ක් අඩු කරන්න. ඒ කියන්නේ 7යි. ඊට පස්සේ ආය while එක. A විශාලයි 2ට A විශාලයි 2ට ඔව්නේ 7 විශාලයිනේ 2ට ඔව් එතකොට ආයෙ මොකද්ද කරන්න කියන්නේ 3ක් අඩු කරන්න එතකොට කීයද 7න් 3ක් අඩු කරාම 4යි හරි 4යි 4 විශාලයි 2ට ඔව් 4 විශාලයි 2ට ඊට පස්සේ ආය යනවා 4 විශාලයි 2ට ඔව් ඊට පස්සේ ඒකෙන් තව 3ක් අඩු කරා 4න් 3ක් අඩු කරාම කීයද ළමයි 1යි 1යි දැන් ගිහින් අහනවා 1යි එන්න මෙතනින් ඔන්න එක වුණා අප්ඩේට් වුණා 3ක් අඩු වෙලා ඊට පස්සේ ඔන්න ඊළඟට යනවා ගිහින් අහනවා A විශාලයි 2ට එක විශාලයි 2ට නැහැ මේක false මේවා true මේවා true true හරිද දැන් ලූප් එක නැවතුණා හරි ලූප් එක නැවතුණා ඔන්න ලූප් එක නැවතුණා එතන exit වුණා ලූප් එකෙන් එළියට display A දැන් display කරන්න කියනවා A කියන්නේ A වල තියෙන අගේ කීයද 5 sorry 1 එතකොට display වෙන්නේ මෙන්න මේ අගේ පැහැදිලිද ඕක තමයි වේදුර උතර මේ පුනර්ක්‍රමය මට කීයක් අරගුණාද 1යි sorry ඒක නෙමෙයි 1යි 2යි 3යි 4 වෙනි වටේ කරගෙන දුන්නේ නැහැ ඒකෙන් තමයි උත්තරේ දුන්නේ මේක A කියලා right හරි එතකොට ඒකේ trace table එක තමයි මේක. ඒතකොට මේකේ අන්තිම output එක පුනර්කරණය නවතින වෙලාවේ තියෙන output එක තමයි display කරන්න කියලා එළියෙන් තියන්නේ. එතකොට display එක තමයි හරි. අපි යන් ඊළඟ ගාන හදන්න. හරි ළමයි. හරි අපි යන් ඊළඟ ගානට. දැන් අපි කරේ අභ්‍යාසය 5 අපි යන් අභ්‍යාසය 6ට. පහත ව්‍යාජකයේදී display තරුව යන ප්‍රකාශය කොපමණ වාරයක් ක්‍රියාත්මක වේද කියලා අපෙන් අහනවා. කොපමණ වාරයක්. දැන් කලින් එමේ මොකද්ද? output එක මොකක්ද කියලා.
මෙතන අහන්නේ කොපමණ වාරයක් ක්‍රියාත්මක වේද කියලා. ඒක මම මේ කෝඩ් එකත් තම පොඩ්ඩක් ලියා ගන්නම්. x කියලා විචලනයක් කරන් ඒක එක කියලා දාලා තියෙනවා while x කුඩායි 10ට මෙන්න මේක කරන්න. මොකද්ද? to උන ඩිස්ප්ලේ කරන්නලු. දැන් මේකේ බලන්න මේකේ තියෙන ලූප් එක ඇතුලේ තමයි තියෙන්නේ. ලූප් එක ඇතුලේ තමයි ඩිස්ප්ලේ. කියන්නේ හැම වටයකදීම මේ ටික එකක් print එකක් කරනවා. يعني ඩිස්ප්ලේ එකක් සිද්ධ වෙනවාද? එකත් අවධානය. එන්ඩෝයි. ඔය විභාගේ ප්‍රශ්න තමයි යා කෙලින්ම ඔයාලා පාස් පේපර් එක බලන්න ඔයාලට පේන්නේ. ඒක හොඳට බලා ගන්න මේවා. හරි. ඕක තමයි තියෙන්නේ. දැන් මේක ඔප්පන වාර ගානක් නේ. හරි. අපි මේකට ටෙස්ට් ටේබල් එක ගහගමු. එතකොට අපිට ඔක්කොම ප්‍රශ්න ටික බලා ගන්න පුළුවන්. දැන් බලන්න මේකේ තියෙන්නේ විචල්යන් x තියෙනවා. විචල්යන් තියෙනවද? නැහැ. කන්ඩිෂන් එකක් තියෙන්නේ මේක. ඔය දෙකනේ තියෙන්නේ. හරි. ටෙස්ට් ටේබල් එක ගහගමු. ඔන්න x මේක ටෙස්ට් ටේබල් x දානවා ඊට පස්සේ කන්ඩිෂන් එක දානවා x කුඩායි වෙන තෙක් 10ට ගම කරන්නේ අපි ඊට පස්සේ ඩිස්ප්ලේ ඒ හැමතැනම ඩිස්ප්ලේ එකක් වෙනවා මම ඩිස්ප්ලේ කියලා දා ගන්නවා මේකෙත් හරි අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු ඔන්න කෝඩ් එක පටන් ගන්න හරිද මුලින්ම එන විචල්යේ අගය x සමාන 1යි හරි ඊට පස්සේ while x කුඩායි 18 x කුඩායි 18 ඔව් එතකොට මොකද කරන්නේ කියන්නේ ඩිස්ප්ලේ x පෙන්වන්න මෙන්න ඩිස්ප්ලේ වුණා x එක තියෙන දැන්ට තියෙන අගේ x ඊට පස්සේ x දන්න දෙක x දෙයක් එකතු කරන්න x දෙයක් එකතු වුණාම කීයද 3යි නේ ඔව් 3යි ඊට පස්සේ x දෙයක් එකතු ඊට පස්සේ අප යන උඩට ගිහින් අහනවා x කුඩායිද 10ට x කුඩායිද 10ට 3 තාම කුඩායි 10ට ඔව් එහෙනම් ඩිස්ප්ලේ කරන්න x ඩිස්ප්ලේ කරන්න x ඊට පස්සේ x වල දෙයක් එකතු කරන්න දෙයක් තමයි එකතු ගන්න හැමදෙස්සෙම 3 4 5 5 ඊට පස්සේ x දෙයක් එකතු ගන්න ඊට පස්සේ ආය යන මුලට x කුඩායි 10ට ඔව් 5 කුඩායිනේ 10ට දානවා ඊට පස්සේ එහෙනම් ඩිස්ප්ලේ x පෙන්වන්න 5යි ඊට පස්සේ ආය යන පල්ලෙහාට x දෙයක් එකතු කරන්න 5 7 එතකොට x දෙයක් එකතු කරා ඊට පස්සේ ආය යනවා x කුඩායිද 10ට ඔව් 7 කුඩායි 10ට එහෙනම් ඩිස්ප්ලේ x අත පෙන්වන්න දෙයක් එකතු කරනවා ආපහු 7 8 9 වෙනවා හරිද 9 වෙනවා ඊට පස්සේ ආයෙ යනවා x කුඩායි 10ට 9 කුඩායි 10ට ඔව් කුඩායි ඊට පස්සේ ඩිස්ප්ලේ x 9 පෙන්වන්නවා 9 පෙන්නවා ඩිස්ප්ලේ කරා x එක ඊට පස්සේ 10 ඩිස්ප්ලේ වුණා x එක ආපහු x එකට දැන් මෙතන අපි ඉන්නේ ආපහු x එකට දෙයක් එකතු කරන්න එකතු කරනවා දෙකක් 9 10 11 වෙනවා එකතු ගන්න ඕන ආයෙ ලූප් එක යනවා while x කුඩායි 10ට 9 sorry 10 දෙයක් එකතු කරාම 11යි 11 කුඩායි 10ට කුඩා නැත කුඩා නැත කුඩා නැහැ වෙච්ච ගමන් while එක ඉවර වෙනවා හරිද කුඩා නැත නැහැ වෙච්ච ගමන් while එක ඉවර වෙනවා එතකොට ඒක ඩිස්ප්ලේ කරගන්න හම්බ වෙනවද නැහැ මෙයාව ඩිස්ප්ලේ කරගන්න හම්බ වෙනවද නැහැ මෙතනින්ම නැවතුණානේ නැවතුණාට දැන් ආයෙ ලූප් එක කරගන්නේ නැහැ n while එක ගලා n දලා මේක ඉවර වෙනවා ළමයි පොඩි වැරදීමක් වුණානේ මේ ඩිස්ප්ලේ x නේ නේද මම මේ සෝරි පල්ලෙහා ගන්නත් එක පොඩ්ඩක් වැරදිලා මේ x තමයි ඩිස්ප්ලේ කරන්න කියන්නේ හරිද එතකොට මේ මෙන්න මේ ඩිස්ප්ලේ වෙන්නේ 1 3 5 7 9 කියලා නෙමෙයි ඩිස්ප්ලේ වෙන්නේ ඩිස්ප්ලේ වෙන්නේ x කියලා මේ ඔව් x නෙමෙයි මම තමයි මෙතන තරුව ලකුණන්නේ තියෙන්නේ බලන්න මේ උත්තරේ තියෙන තරු ලකුණ හරිද එතකොට ඩිස්ප්ලේ වෙන්නේ හැමදෙස්සෙම තරු ලකුණ තරු ලකුණ
තරු ලකුණ x කියලා තිබ්බනම් හරි x ගේ අගේ අර විදිහට තමයි යන්නේ. තරු ලකුණ. මේ යන්නේ x ගේ අගේ මේ විදිහට තමයි කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ තරු ලකුණ. මේක අහන්නේ මොකද්ද? කියලා ප්‍රකාශයේ කොපමණ වාරයක් ක්‍රියාත්මක වෙන්නේ? කොපමණ වාරයක් ක්‍රියාත්මක වේද කියලා. හරිද? එතකොට කොපමණ වාරයක් ක්‍රියාත්මක කියන්නේ හැම ඒ ක්‍රියාත්මක වෙන හැම වාරයකම මේ x කියන එක ඩිස්ප්ලේ වෙලා තියෙනවා. එතකොට වාර ගන්න අපිට කිව්වොත් එහෙම ලූප් එක ක්‍රියාත්මක වෙලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 5 පාරක් ක්‍රියාත්මක වෙලා තියෙනවා ලූප් එක. 5 පාරක් ලූප් එක ක්‍රියාත්මක වෙලා තියෙනවා. තේරෙනවද? ඔක තමයි තේරුම. හරිද? 6 වෙනි පාර ක්‍රියාත්මක වෙන්න හදද්දි දීලා නැහැ. එතකොට 1 2 3 4 5. මේ ලූප් එක 5 පාරක් ක්‍රියාත්මක වෙනද මෙහි පිළිතුර 5 වේ. දැන් මේක තව අහන්න බලන්න මේක ඇහුවොත් අන්තිමට ඩිස්ප්ලේ වෙන අගය කීයද? 11. අන්තිම ඩිස්ප්ලේ වෙන 11. සෝරි. අගයක් ඔව් x වල අගය කියන එක ඩිස්ප්ලේ වෙනවා නම් අන්තිමට 11. දැන් මෙතන ඩිස්ප්ලේ වෙන්නේ තරු ලකුණු. ඒ තරු ලකුණු ඩිස්ප්ලේ වෙලා තියෙනවා කී පාරක්ද? 5 පාරක්. හරිද? 5 පාරක් ඩිස්ප්ලේ වෙලා තියෙනවා. කොහොම තමයි මේ ගාන සිද්ධ වෙන්නේ. right. okay. හරි. ඊට පස්සේ ළමයි තියෙනවා repeat loop එක. අපි trace table එක අඳින්න යන්නේ දැන් repeat loop එකට. repeat දැන් මේ ඔන්න while වල දෙන්න පුළුවන් ගණන් ඕවා තමයි. හරිද? දැන් while වල trace table අඳින්නෙත් ওই විදිහටම තමයි. දැන් අපි අඳිමු trace table එක. repeat වල. දැන් පැහැදිලි නේද? trace table එකක් අඳනම ඔයාලට output එක මොකක් හරි display එකක් යනවා නම් ඒ display මොනවද කියලාත් බලා ගන්න පුළුවන්. ඒක loop එක ක්‍රියාත්මක කරනවා නම් ඒ අදාළ loop එකේ වට කීයක් කැරකුණාද කියලා කීපාර loop වුණාද කියලාත් බලා ගන්න පුළුවන්. ඉචල්ලගේ ගණන් වෙනස් වීම බලා ගන්න පුළුවන්. හරි? right. හරි ඊට පස්සේ තියන්නේ repeat loop එක. හරිද? repeat loop එක. repeat loop. repeat loop ගණන් කොහොමද කරන්නේ? පහත ව්‍යාජකයේදී ප්‍රධානය සොයන්න. දීලා තියෙනවා ගාණක්. මේ තමයි ළමයි. ඔයාලා මම දැන් කියනවට ගිහින් බලන්න. 2020 O level වලට ඔයාලට දීලා තිබ්බ ගාණ. ඒ පාස් පේපර් එකෙන් තමයි මම මේක අරන් තියෙන්නේ. හරිද? මම දැන් මේකේ කෝඩ් එකත් කොහොම ඔයාලට ලියා ගන්නම්. දැන් ඔන්න දැන් අපි මේ විභාගයේදී මේ ඇත්ත ප්‍රශ්නයක් මේ විසඳන්නේ ඈ. මම බලා ගන්න. begin කියලා එකක් තියෙනවා. sum සමානයි බිංදුව count සමානයි 5. repeat එකෙන් තමයි ඒ සැරේ අහලා තියෙන්නේ. දෙකම සූදානම් වෙලා යන්න ඕනේ ඒකින්ද. sum සමානයි sum ධන count තරුව කියන්නේ ගුණ කිරීමට count එක ගුණ කරනවා count වලින්. ඊට පස්සේ count කියන විචල්ලය යගේ වෙනස් වෙනවා. දැන්ට තියෙන counting එකක් අඩු කරලා. until මේක repeat වෙන්නේ මොන වෙනකන්ද? නවන්දේශීය කියනකන්ද? count මේක සත්‍ය වෙච්ච ගමන් මේක නවත්තලා දාන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ display end. මොනෝක තමයි 2020 නේ මම කියන හරියට මතකෙදී හරිනම් 2020 ගන්නවා. හරි. මේක ප්‍රතිදානේ. සොයම් ප්‍රතිදානේ. කොහොමද trace table එකක් හඳගමු. මුලින්ම අපිට මොනවද ඕන? හරි. මොනවද ඕන? අපිට විචල්යන් ටික බලමු. මොනවද sum කියලා එකක් තියෙනවා, count කියලා විචල්යයක් තියෙනවා. ඊට පස්සේ until මේක වෙනකම්. හරිනේ විචල්යන් දෙකයි condition එකයි තමයි තියෙන්නේ. එතකොට trace table එක දාගමු. sum count condition එකක් තියෙනවා.
බිඳුව වෙන තෙක් ක්‍රියාත්මක කරන්න ඊට පස්සේ ඩිස්ප්ලේ එකකුත් තියෙනවා. ඩිස්ප්ලේ කරන්න සම් කියලා ඩිස්ප්ලේ එකක් තියෙනවා. හරිද? අපි මේක බලමු කොහොමද වෙන්නේ කියලා. ඔන්න begin එක තියෙනවා සම් begin පටන් ගන්නදිම සම් එක බිඳුවයි count එක 5යි repeat කරන්න කොහොමද? පළවෙනි වටේ කොහොමවත් යනවා අපි කතා වුණානේ. මේක දැන් ටිකට් නැතුව අතුලට යනවා වැඩක්. කෙලින්ම මුකුත් චෙක් කරන්න නැතුව කෙලින්ම යනවා පළවෙනි පාර. සම් සමානයි සම් ධන count ගුණ කිරීම 2. ඒතර මේක ගුණ කිරීම මම මුලින්ම සුරු කරන් ඉන්නම්. එතන මේ සරලව කියන්නේ කොහොමද? අලුත් සම් වල අගේ හැදෙන්නේ count ගුණ කිරීම count. count කියලා තියෙන්නේ 5නේ. 5 ගුණ කිරීම 5 ධන සම්. සම් එක අගේ කීයද? බිඳුවයි. ඕක තමයි එන්නේ මෙතනට කීයද එතකොට 5 වරක් 5 25යිනේ. 25 ධන බිඳුව කියන්නේ 25මනේ. ඔන්න දෙවෙනි එක 25යි. හරිද? මේකගේ සමානයි 25යි. හරි ඊට පස්සේ count සමානයි count එක කුඩායි 1. තියෙන count එක කීයද? count එකකින් එකක් අඩු කරන්න. ඒ කියන්නේ 4 වෙනවා. until count විශාලයි බිඳුවට. count එක කීයද? count එක විශාලයිද බිඳුවට? ඈ count එක විශාලයිද බිඳුවට? count එක 4 විශාලයිනේ බිඳුවට. එහෙනම් මෙතන yes වෙනවා. මෙතන yes වුණාම මොකද්ද වෙන්නේ ළමයි? පුනර්කරණය නවතිනවා. හරිද? පුනර්කරණය නවතිනවා. පුනර්කරණය නවතුනාට පස්සේ තියෙන ඩිස්ප්ලේ සම් ඒ එකට තියෙන සම් එකේ අගේ කීයද? 25යි. 25යි. මේක තමයි ළමයි. හොඳින් මතක තියාගන්න මේ කියන එක. මම අර කලින් ඔයාලට වගුවක් දුන්නනේ මතකද? රිපීට් කියන එක එකපාරක් ගිහින් තමා බලන්නේ. එකපාරක් ගිහින්ලා තමා බලන්නේ කන්ඩිෂන් එක සත්‍ය වෙනවද කියලා. කන්ඩිෂන් එක සත්‍යයි නම් මෙයා නවතිනවා. while එකේ වෙන්නේ කන්ඩිෂන් එක අසත්‍යයි නම් තමයි මෙයා නවතින්නේ. මතකද අපි while වල trace table එකේ කන්ඩිෂන් එක අසත්‍යයි නම් මෙයා නවතිනවා. until වල trace table එකේ කන්ඩිෂන් එක true නම් මෙයා නවතිනවා. අයියේ until. ඔය තමයි මම ඔයාලට වාහකුවෙන් පැහැදිලි කරේ. දැන් ඔයා මේක දන්නේ නැති ළමයෙක් නම් හරිද? ඔයා මේක දන්නේ නැති ළමයෙක් නම් මේ පොයින්ට් වල නැත්තම් ඔයා මේක දැන් මෙතන ඔයා කොහොමද දාන්නේ? count එක මම while ඉතර ඔළුව තියන් මේ කියන්නේ count එක දැන් count එක විශාලයි නම් බිඳුවට. හරිද? count එක 4 විශාලයිනේ බිඳුවට. හරි. එහෙනම් ඊළඟ වටේ යන්න. ඊට පස්සේ ගිහිල්ලා තව අගයක් හේදෙනවා. ඊට පස්සේ ඒක කොහොමද වැඩි එකක්? ඒක විශාලයිද බිඳුවට? ඔව් විශාලයිනේ. හරි. එහෙනම් එහෙම යනවා. ඔයා මේක repeat කියන එකක් repeat කියන එක ඔළුවේ තියාගන්න නැත්තම්. හරිද? ඒකින්ද දැන් repeat එකේ මේක true වෙන ගමන් සත්‍ය වෙච්ච ගමන් ඒක නවතිනවා. හරිද? while එකේ ඒක අසත්‍ය වුණාම තමයි නවතින්නේ. ඒක මතක තියාගන්න රෙස්ට් ටේබල් එකට අනුව. ඔක විභාග ප්‍රශ්නයක් ඈ. විභාග ප්‍රශ්නයක්. ඒ මම යට දාලා තියෙනවා. මේදී විශේෂයෙන් මතක තබාගත යුත්තේ repeat until loop එකක් ක්‍රියාත්මක වන්නේ එහි ඇති කොන්දේසිය සත්‍ය වන තෙක් පමණයි. සත්‍ය වන තෙක් පමණයි. වසනාවතේ. හරි. මේවා ළමයි බොහෝම වැදගත් ප්‍රශ්න. හොඳේ. අපේ පන්තියේ අපි වල්පල් කතා කරන්නේ නැහැ රිවිෂන් ක්ලාස් එකේ. වැදගත් දේවල් හරියටම ඔයාලට කියලා දෙනවා. ඒ දේවල් හරියට අවධානය කරගන්න ළමයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අපේ group වල දාන්න. ඒ ICT වලට ඒකක් අරන් තමයි ඔයාලා නවතින්නේ ඉතරයි. මේවා පුළුවන් කියන ළමයි මේ ගණන් ටික හදා ගන්නගෙන ICT පේපර් එකේ ඒකක් දාන එක සක්කරයට නවත්තන්න බෑ. හරි. ඔයා දාන එක. හරි. මම එහා පැත්තේ පිටුවේ මේ දාලා තියෙනවා මේ අන්ද වගුවේ උදාහරණය. අපි දැන් අභ්‍යාසය 7 බලමු. පහත ව්‍යාජකයේ ක්‍රියාත්මක පසු සම් සඳහා ලැබෙන අවසාන අගය කොහොමද? ඔන්න අවසාන අගයක් හොයන්න යන්නේ ලැබෙන. ලියා ගන්නම් begin සම් සමානයි 0යි i සමානයි 1යි repeat එකක් පටන් ගන්නවා. ඒකේ තියෙනවා සම් ධන 1යි sorry සම් 1යි නෙමෙයි සම් ධන i නේද? ඔව් i කියන්නේ
I අන්න එක until අත් වෙනකම් ගෑනුම වෙන්නේ යාලයි තුනට ලූප් එකෙන් එළිය තියනවා ඩිස්ප්ලේ එකක්. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක එකපාරයි වෙන්නේ. end end හරි බලමු මේක විචාරයන් මොනවද කියන්නේ ළමයි සම් එකක් කියලා එකක් තියෙනවා I කියලා එකක් තියෙනවා until කියන කන්ඩිෂන් එක දීලා තියෙනවා ඩිස්ප්ලේ එක තියෙනවා එච්චරයි. අනු විචාරයන් දෙකයි එක කන්ඩිෂන් එකයි තියෙන්නේ. ටෙස්ට් ටේබල් එක ගහගමු. sum I කොන්දේසිය I ශාලයි 3 ඩිස්ප්ලේ එකක් වෙනවා. හරි. අපි දැන් මේක කරමු. sum I හරි. sum වලට යනවා පළවෙනි වටේ යද්දි sum වලගේ බිඳුවයි I වල පළවෙනි යගේ 1යි රිපීට් ඔන්න පටන් ගන්නවා ලූප් එක පළවෙනි වටේ ඇතුළට ගන්නවා මොකුත් චෙක් කරන්නේ නැහැ. ඉතින්ම sum සමානයි sum ධන I. දැන් තියෙන sum සමානයි I එකට I එකතු කරන්න කියලා කියන්නේ. එතකොට බිඳුවට එක එකතු වුණාම 1යි. හරිද? මේකට එකතු වෙන්නේ එකක් නේ. 1යි. ඊට පස්සේ I සමාන I ධන 1. I කියන්නේ දැන්ට තියෙන I වලට එකක් එකතු කරන්න. එතකොට I 2යි. I 2 වෙනවා. ඊට පස්සේ until I විශාලයි 3ට. I විශාලයි 3ට නෑනේ. නැහැ. විශාල නැහැනේ. 2 විශාල නැහැ 3ට. හරි. ඊට පස්සේ එහෙනම් ආය වටයක් කරගන්න. ඊළාය සම් සමානයි සම් ධන I. හරිද? මේ තියෙන සම් ධන I. එතකොට දැන් තියෙන එකට මේක එකතු කරාම 3යි. මේක එකතු කරන්නේ 2ක්. එතකොට 3 වෙනවා. ඊට පස්සේ I සමාන I ධන 1. මේකට තව එකක් එකතු කරාම 3 වෙනවා. ඊට පස්සේ ක්ලෝස් එකට යනවා කන්ඩිෂන් එක. I විශාලයිද 3ට. 3 3ට විශාලයිද ළමයි? 3 3ට විශාල නැහැ. හරිද? 3 3ට විශාල නැහැ. කියන මේක නැහැ. 3 3ට සමානයි. දැන් මේක විශාලයි හෝ සමානයි කියලා දෙන්න මේක true වෙනවා. මේක විශාල නැහැනේ. ඒකින්ද හරි. 3 කියන්නේ එහෙම. ඊට පස්සේ ඒක හරි ඒක සත්‍ය වුණා. දැන් ඔන්න ආය පාරක් ක්‍රියාත්මක වෙනවා. සම් සමාන ධන I. මේ 3ට මේ 3ට මේ 3ත් එකතු වෙනවා. ඒක 3 3යි 6යි. මෙයාට එකක් එකතු වෙනවා. 4යි. දැන් අහනවා. I විශාලයිද 3ට? ඔව්නේ 4 විශාලයිනේ 3ට. හරි. until එක true වුණා condition එක. loop එක නවතුණා. display sum. දැන් sum එකේ අන්තිම තියෙන display එක කීයද අගය? 6යි. 6යි. තේරුණාද? loop එක දෙපාරක් ක්‍රියාත්මක වුණේ. දැන් මේක ඇහුවනම් එහෙම loop එක කොපමණ වාරයක් ක්‍රියාත්මක වෙනවද කියලා දෙපාරක් ක්‍රියාත්මක වුණා. අන්තිම පිළිතුර 6. හරිද? 6. පැහැදිලි නේද? sum කියන එකේ අගේ වෙනස් වෙලා I කියන එකත් එක අප්ඩේට් වෙලා අන්තිම එක වෙද්දි අන්තිම පාරෙද්දි ඒක true වුණා. true වුණ හින්දා ඒක repeat until හින්දා ඒක නැවතිලා අන්තිමට තිබ්බ sum එකේ display වුණා කියන්නේ 6. ඒතර මේකේ පිළිතුර 6. හරි ඊට පස්සේ අපි බලමු අභ්‍යාසය 8 වෙනි අභ්‍යාසය හදමු. කියන්න ගාලා begin තමයි මම මේ ඔයාලට හදන්න මේක දීලා නැහැ. නමුත් මේක අන්තිමට තියෙනවා ප්‍රශ්න පුනරීක්ෂණ කියලා මේ චුට් එකේ අන්තිම කොටසක් ඒකේ තියෙනවා ඔයාලට. නම් අපි ඒකත් හදනවා පන්තියේම. So I repeat
රිපීට් කරන්න count සමානයි count ධන දෙක until it until මොනකන්ද මොකක් සත්‍ය වෙනකන්ද until count විශාලයි බිඳුව ඊට පස්සේ display ඒකේ display එක තියෙන්නේ loop එක එළියෙන් ඒකෙත් ඒකට එකපාරයි තමයි display එක ඒකෙත් වදින්නේ and right okay අපි බලමු මොනවද විචල්යන් ළමයි මේකේ තියෙන count එක තියෙනවා count එක විතරයිනේ තියෙන්නේ condition එකක් තියෙනවා එච්චරයි මේක අහන්නේ මොකද්ද ප්‍රශ්නේ පහත විභාජකයේ අවසාන ප්‍රතිදානය කුමක්ද ඔය එකෙත් අහන බාර ගන්න නෙමෙයි අවසාන ප්‍රතිදානය කුමක්ද බලමු ටින්ගල ගහගමු ටේබල් එක count කියලා දෙන්නේ count condition එක count විශාලයි බිඳුව වෙනකම් display එකක් යනවා එකපාරක් හරි හරි මේක බලන්න ළමයි ඔන්න අපි පටන් ගමු count එක පටන් ගද්දිම තියෙනවා 5 repeat ඔන්න loop එක පටන් ගන්න යන්නේ පළවෙනි එක්කෙනා ගන්නවා check කරන්න නැතුව ඇතුළට count සමානයි count ධන දෙක count කියන්නේ දැන් තියෙන count එකට ධන දෙක දෙයක් යොදු ගන්න එතකොට 7යි count සමාන count එක until count විශාලයි බිඳුව count එක විශාලයිද බිඳුවට count එක විශාලයිද බිඳුවට ඔව්නේ 7නේ 7 විශාලයිනේ බිඳුවට yes yes උනා loop එක ඉවරුණා display count 7 7 තමයි display වෙන එක loop එක එතනම close right දැක්කම ඒක හරියම සරලයි හඳේ ඒක හරියම සරලයි මේ ඔයාලට අද යන anti දැන් ඔය repeat while වගේ නෙමෙයි හරියද repeat ගණන් දෙන්නෙම ගොඩක් ළමයි පටල ගන්න කියන ළමයි මේක සත්‍ය වුණාම නවතිනවා කියන එක දන්නේ නැති නිසා මේක ඔහේ යනවා දිගට හිතන්නද ඔය ගණක් නැත්තම් මේකට තව දෙයක් යදුකර මොමම යනවා කියලා අන්තිමට තමයි බලන්නේ මොකක් හරි කොතනද වැරදුනානි කියලා නවතින්න දින්නලු එහෙම නෑ දැන් ඔයා දැනුවත් repeat නම් අනිවාර්යෙන් අහන ප්‍රශ්නේ මේක හරි වෙච්ච ගමන් නවතිනවා හරිද ඒකින්ද හරි පොඩි වෙලාවක් යන්න මේකේ උත්තරේ ගන්න එක්කනේ හරි පොඩි වෙලාවක් යන්නේ උත්තරේ ගන්න මේ විදිහට තමයි ගන්න repeat නම් හරි වෙච්ච ගමන් නවතිනවා while නම් වැරදි වුණාම නවතිනවා ඕකේ ළමයි right මත ඉතින් ඔය තමයි අභ්‍යාසය 8 අභ්‍යාස ටික ඉවරයි හරිද එතකොට අද ඔයා ඉගෙන ගත්තා කොහොමද සූඩෝ කෝඩ් එක ලියන්නේ හරිම ලේසි සහ වැදගත්ම දේ කොහොමද trace table එකක් නිර්මාණය කරන්නේ while loops වලට සහ repeat until loops වලට. ඉතින් මේ තමයි අමාරුම දෙක. ඔයාලට නිකන් normal trace table එකක් හදාගන්න if else වගේ දෙයකට trace table එකක් හදාගන්න එක හරිම ලේසි. මේ theory එකම තමයි තියෙන්නේ. අර පුනර්කරණයක් සිද්ධ කරන්නේ නැති හින්දා මේකේම ඔයාලට හරිම ලේසියෙන් නිකන් output ටික ඒක බල්ලවත් දාගන්න බෑ. පුනර්කරණයකදී අපිට නිකන් කෝඩ් එක නිකන් එකපාරක් උඩින් කියවලා output එක මොකක්ද කියලා තින්නේ කරගන්න බෑ. ඒකින්ද අපි අනිවාර්යෙන් MCQ ප්‍රශ්නයකට නම් උත්තර ලියන පැත්තකට ටක් ගාලා මේ උඩින් මේ trace table එක හදාගන්න. MCQ ප්‍රශ්නයක් වවන structure paper එකේ තියෙන ප්‍රශ්නයක් නම් අනිවාර්යෙන් පැහැදිලිව මේ table එක ගහලා පැහැදිලිව ඒ අදාළ සංඛ්‍යා සහිතව උත්තරේ ලියලා අන්තිම උත්තරය මේක කියලා පෙන්නන්න. මම මේ ටියුට් එකේ උදාහරණයක් දීලා තියෙන ටේබල් එකේ උදාහරණයක් ඒ වගේ පැහැදිලිව පෙන්නන්න පිළිතුර හරි ළමයි. එතකොට මෙතනදී ඔයාට කවර් වුණා ඔයාගේ ඔය ගොඩක් ළමයින්ට ටයිම් කන්සියුම් වෙන ප්‍රෝග්‍රෑමින් වල MCQ ප්‍රශ්න ඔන්න ඕක. මේක දෙකම ළමයින්ට වැඩිපුරම ටයිම් කන්සියුම් වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මේ විදිහට ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න එකපාරින් බැරි වෙයි දෙපාරින් බැරි වෙයි තුන් පාරින් බැලි වෙයි. හරි ළමයි ඉතින් ඔයාට Tamanට හරියනකම් එක්කෙනාට එකේ කැපැසිටිනේ තියෙන්නේ. හරිද? Tamanට හරියනකම් Tamanට ඇති කියලා හිතෙනකම් මේක ප්‍රැක්ටිස් කරන්න ආය ප්‍රැක්ටිස් කරන්න. අද විභාගේ ලං වෙලා ප්‍රැක්ටිස් කරන්න කමක් නැහැ. කරලා Tamanට 5ක් විතර හරිද ප්‍රැක්ටිස් වෙයි. ගොඩක් ළමයින්ට. එහෙම ඒ ප්‍රැක්ටිස් එක තියාගෙන යන්න. එතකොට හිර වෙන්න ඕනේ නැහැ. දැක්ක ගමන්
දැන් නිකන් ඒ තියරි අල්ලගත්තාම වාසි පාස් පේපර්ස් එක ඉස්සරහට කරනවා තියරි අල්ලගත්තාම රිපීට් එකක් තිබ්බම ටක් ගාලා ඔළුවට යනවා මේක මේ ප්‍රශ්නේ දාලා දෙන්නෙම වැඩිවට ගන්න කරකන් නැතුව මට වැරදෙනවද වගේ බලන්න වගේ දෙයකට තමයි කියලා තේරෙනවා රයිට් ළමයි ඉතින් ඔව් තව කොටසක් තියෙනවා මම අපි තව පාන්ති තාම ඉවර නැහැ තව එක කොටසක් තියෙනවා ඒ තමයි ඔව් තව විභාගයට අහන ප්‍රශ්නයක් තමයි ඔයාලට දීලා ගණන් දීලා මේකේ ප්‍රතිදානය මොකක්ද කියලා අහනවා මෙන්න මේ විදිහට. යුදෙක. හරි. මේ ගාන අපි හදමු. දැන් මේ වගේ එකක් MCQ එකට දීලා මෙහි ප්‍රතිදානය කුමක්ද කියලා අහනවා. හරිද? මේක සාමාන්‍ය ගාන. හරිද? දිව් කියන්නේ මොකද්ද? ඩිවිෂන් කියන්නේ. හරිද? අපි මම එදත් කියුවා. අපි නිකන් ගත්තාම මම මේක කරන්න. මම මේක හදලා දුවට තේරෙයි. හරිද? එතන මතක තියාගන්න මේ වගේ සේම් වෙයිට් වුණාම left to right තමයි ඔයා ගාන හදාගෙන යන්න ඕනේ හැමතිස්සෙම. මේ ගණන් හදන්නේ left to right විදියට තමයි. හරි. මේක සිංහල නමකුත් තියෙනවා තමයි. ඒ තමයි මම ඉස්සර මේක හරිම ආසාවෙන් මතක තියන් හිටියේ. වංගු sorry
වං නෑ වං බෙගුද වංගු බෙදරි නෙමෙයි වම් බෙගුදරි. වම් බෙගුදරි කියන්නේ මේකම තමයි. වා කියන්නේ වරහන් කියන්නේ අර ගුණගිරි මේකෙන් එක බලෙන් දෙක වගේ අදහස් තමයි කියන්නේ. බේ කියන්නේ බෙදීම, ගු කියන්නේ ගුණ කිරීම, ඇඩිෂන් කියන්නේ ධන කියන එක තමයි මේ දා කියලා දෙන්නේ. ඍණ කියන එක තමයි මේ සබ්ට්‍රැක්ෂන් කියලා දෙන්නේ. වංගු බෙදරි. හරිද? වංගු බෙදරි තීරයට තමයි අපි මේක හදන්න යන්නේ. හරිද? වංගු බෙදර බලමු. ඔන්න දැන් මම මේ ගාන හදනවා. හරිද? හරි. ඊයර මේක සුළු කරන්නේ. දැන් හරි මුලින්ම මම මොකද්ද බලන්න මෙතන හදාගන්නේ? බ්‍රැකට්ස් තියනවද? බ්‍රැකට්ස් තියෙනවා. එහෙනම් මුලින්ම බ්‍රැකට්ස් අයින් කරගමු මේකේ. 5යි 3යි 8යි. අනිත් ඒවා මම මේ විදිහට තියා ගන්නවා. මේ ගුණ කිරීම මම මේ විදිහට දා ගන්නම්. හරිද? 10යි නියු දෙක. එතකොට මම මෙතන මේක තමයි හදාගත්තේ මුලින්ම 8ක් ගත්තා. ඊට පස්සේ එනවා 15ට. ඊට පස්සේ මොකක්ද අපිට වෙන්නේ බ්‍රැකට්ස් හරි බල නැහැ. D ඩිවිෂන් එකක් තියනවාද? ඩිවිෂන් එකයි මම කිව්වා ඩිවිෂන් එකයි මල්ටිප්ලිකේෂන් එකයි එකම වෙයිට් එක තමයි තියෙන්නේ කියලා. එතකොට මෙතන තියෙනවා මල්ටිප්ලිකේෂන් නැහැ. ගුණ කිරීමක් මෙතන තියෙනවා ඩිව්. ඩිව් කියලා ඩිවිෂන් එකක් තියෙනවා. මේක ළමයි මේක සම්පූර්ණයෙන්ම මේ මෙතන මේ ඩිව් 2 කියන එක කියන්නේ මේක දෙකෙන් බෙදලා පූර්ණ සංඛ්‍යාව ගන්න කියන එක තමයි ඩිව් කියන්නේ. හරි. දැන් එතකොට වම් පැත්තෙන් තමයි අපි හදන් යන්නේ හැමදේසම. වම් පැත්තෙන් යද්දී අපි මුලින්ම වෙන්නේ ගුණ කිරීමක් නේ. එහෙනම් අපිට මේ ගුණ කිරීම කරන්න පුළුවන්. හරිද? එතකොට 8 ගුණ කිරීම දෙක 16යි. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඍණ 3ක්. හරිද? 16න් 10ක් අඩු කරන්න පුළුවන්ද? බැහැ. ඇයි ඒ? 16න් එකපාරටම දැන් මෙහෙම 16න් දැන් ඉන්නේ මෙහෙමනේ 10 ඩියු 2 කියලා නේ. එතකොට දැන් ඒතර 16න් 10ක් අඩු කරලා ඒන ගන්න ඩියු 2 එහෙම බෑ. ඒකට මතක තියාගන්න මේක දැන් අපි මේ තියරියට තමයි යන්න ඕනේ. ගුණ කිරීම කරා මේ ඩිවිෂන් මේ මල්ටිප්ලිකේෂන් එක කරා දැන් ඩිවිෂන් නැහැ. ඊට ඩිවිෂන් මුලින්ම අයින් කරගෙන ඉන්නවා. එතකොට එන්නේ 16 නවා ඍණ මෙතන ඩිවිෂන් එකේ තියෙන මේක සුළු කරගන්න. 10 බෙදීම 2 කීයද ළමයි? 10 ඩිව් 2. හරිද? පහයිනේ. 10 දෙකෙන් බෙදා දෙන් වෙනවා 5යි. හරි. දැන් 16 ඍණ 5 විතරයි තියෙන්නේ. 16 ඍණ 5 කියන්නේ 11යි. පිළිතුර 11යි. තමයි මේකේ ඔන්නම දාලා සුළු කරගන්න. මේ තීරයට තමයි යන්නේ. හරිද? ඒකේ පිළිතුර 11යි. ළමයි මම මේ ගණන් ටික ටියුට් එකේ දීලානේ අපි අන්තිමට මේ සාකච්ඡා කරමු. මට අමතක වුණා මේ ගණන් ටියුට් එකට දාන්න. ඒකද මම ඔයාලට ක්ලාස් එක කරනවද ලියාගත්තා. ඒක තමයි කරන්නේ. මම ටියුට් එක හදන වෙලේ ඒක අමතක වුණා. හරි. ඒක බලමු ඊළඟ තව ප්‍රශ්නයක්. තව ගානක් 2 4 ඍණ 1 ගුණ කිරීම 3 ධන 5. හරි. මේකේ උත්තරේ බලමු. අර තියරියකට යමු මුලින්ම. අඩු කිරීම අපි ගන්න නෑ. මොකද්ද ගන්න මුලින්ම ගුණ කිරීම. එතන අඩු කිරීමක් තියෙනවා, ගුණ කිරීමක් තියෙනවා, දාන්නපත් තියෙනවානේ. හරි. මුලින්ම මේක තමයි අපි ගන්න ඕනේ. හරිද? මුලින්ම මේක ඇල සුළු කරගන්න. එතකොට 4 ඍණ 1 වරක් 3යි ධන 5යි. දැන් මොකද්ද කරන්නේ? දැන් ගන්නේ මුලින්ම 4න් 3ක් අඩු කරන එක රින්නද ගන්නෙ? නැත්නම් මේ දෙක එකතු කරලා එනවා. මොකද්ද? මං කිව්වා මේ දෙකටම සේම් වෙයිට් එකක් නේ දෙන්නේ. ඒකෙන්ද සේම් වෙයිට් එක දෙනාට මම පැත්තන මුලින්ම හම්බෙන එක ගන්න පුළුවන්. හරිද? දැන් මෙයානේ මුලින්ම හම්බෙන්නේ. ඒතකොට අපිට 4න් 3ක් 1යි කියලා ගන්න පුළුවන්. 4න් 3ක් අඩු කරාම 1යි දාන්න 5යි. 1යි 5යි කියලා 6යි. පිළිතුර 6යි. එන්නනේ 6යි. ඊට පස්සේ තව ගණන් කරමු. මේ ගාන 5 ධන 14 මොඩ් ගණන් පන්තියක් ගන්නේ. මේ මෙහෙම නෙමෙයි අයිටි හොඳේ මේ පාඩම විතරයි මේ ගණන් පන්තියක් වෙන්නේ. හරිද? අනිත් පාඩම් ගණන් පන්තියක් වෙන්නේ නැහැ මේක විතරයි. මේ හරි. නෑ මොඩ් හරි. 5 ධන 14 මොඩ් 4. හරි. මේකේ පිළිතුර බලන්න. දැන් මේක ළමයි මොඩ් කියන්නේ මොකද්ද? මතකද මම අර ඇඳලා පෙන්නනවා මොඩ් කියන්නේ අර
බෙදා ඉතුරු වෙන එකට බෙදා ඉතුරු වෙන ශේෂයට තමයි මොඩ් කියන්නේ. හරිද? ඒතර 14 බෙදීම 4 ශේෂය තමයි මෙතනට ගන්න ඕනේ. හරිද? මම මොනවා හදාගන්නේ 14 බෙදීම 4 ගත්තාම කොහොමද දෙන්නේ? 4 8 12 3යි 12යි ඒකෙන් දෙකක් දෙක මේක තමයි මොඩ් එක. හරි? මොඩ් එක. එතකොට හරි මේ ගානේ මුලින්ම දැන් ධන මේ මොඩ් කියලා දෙයිද මොඩ් එක තමයි මුලින්ම හදන්න ඕන. මොඩ් එක. මොකද ඒක බෙදීමේ කොටසක් ඩිවිෂන් වලින් යන එක. ඒකින්ද මෙතන මුලින්ම හදා ගන්න. එතකොට එන්නේ පහ ධන 14 මොඩ් 4 කියන්නේ 2යි පිළිතුර 7යි. පිළිතුර 7යි. එතනනේ. right. ඔහොම මොඩ් එක ආවම ඩිලුවකයි මොඩ් එකයි මුලින්ම තිබ්බම මොකක්ද කරන්න කියලා ඇහුවොත් එහෙම වම් පැත්තේ සිට ගන්න නීතිය එනවා. හරිද? වම් පැත්තේ මුලින්ම මම මේ මොඩ් එක ගන්න ඒක කරන්න වම් පැත්තේ මුලින්ම මම ඩිව් එක ගන්න ඒක කරන්න. ඊට පස්සේ තුන්වෙනි යාම හතරවෙනි යාම කරමු. ඒකේ තියෙනවා 16 බෙදීම 4 ගුණ කිරීම වල තරවත් දාන්න පුළුවන් 2. මේ උත්තරේ කිය. මේ උත්තරේ කිය තමයි පීරියඩ් දාලා ගත්තාම දැන් මෙතන තියෙන්නේ බෙදීමක් නේ මුලින්ම බෙදීම සහ ගුණ කිරීම එකම සයිස් එක එකම වැලියු එක තමයි තියෙන්නේ එකම ස්වීට් එක. එහෙනම් මුලින්ම බෙදීම කරමු. 16 4 බෙදුවාම 4 8 12 16 20. 4යිනේ. 4යි. 4 ගුණ කිරීම 2 කියන්නේ 8යි. තම පිළිතුරු. දැක්කනේ? 8යි. right. ඊට තව අන්තිම ගාන පස්වෙනි එක මේකේ තියෙන්නේ 8 බෙදීම 2 ගුණ කිරීම 3 අඩු කිරීම 2 බල මේ බල ලියන්නේ නෙමෙයි ඈ 2 කක්කපාදයක දාලා 3 ධන 5. හරිද? ඔහොම. දැන් මේ ගණන මොනවද දන්නවද නේද? පැස්කල් වලට දැම්මොත් එන උත්තර හරිද? මේක පැස්කල් වලට දැම්මොත් එහෙම එන පිළිතුර තමයි මේක. හරිනේ? අර මේක පැස්කල් වලට දැම්මොත් එහෙම එන පිළිතුර තමයි අපි මේ උත්තරේ විදිහට ගන්නෙ. හරිද? දැන් මේක සුළු කරමු. හරි මුලින් බලමු. දැන් මුලින්ම මේ බ්‍රැකට්ස් තියනවද නැහැ? ඕඩර්ස් බල තියනවා නේද? එහෙනම් ඒක මුලින්ම සුළු කරගන්න. ඒක මුලින්ම සුළු කරගත්තාම මේවා මේ විදිහට මේවා 2 ගුණ කිරීම 3 වෙන 2 බල 3 2 බල 3 කියන්නේ ළමයි දෙවරක් 2 4යි දෙවරක් 2 4යි හතරක් 2 8යි. ඕනේ 8යි ධන 5. දැන් මොකද කරන්න තියෙන්නේ? මුලින්ම මේ ගුණ කිරීමක් බෙදීමක් තියෙනවා ගුණ කිරීමක් තියෙනවා අඩු කිරීමක් එකතු කිරීම. හරි දැන් ඕක ඩිවිෂන් එක මුලින් කරමු. 8 බෙදීම 2 4යි 4 ගුණ කිරීම 3 වෙනවා ඍණ 8 ධන 5. හරි. දැන් මොකක්ද තියෙන්නේ? ගුණ කිරීම ඊළඟ බලහම වෙන අගුණ කිරීම. 4 වලට 3 12යි ඍණ 8යි ධන 5යි. ධන සහ ඍණ තියෙන්නේ අපි කතා කරා එකම වේට් එකක්. එතකොට 8 9 10 11 12 4යි 5යි පිළිතුර 4යි සහ 5යි ගුණාම පිළිතුර 9යි. right? ඔය තමයි ඕකේ මේ ගානේ විසඳුමනේ. හරිලම ඉතින් අපි අද පන්ති ඔය ඉදිරි ඉවර කරනවා. ඉතින් අද අපි මොනවද ඉගෙන ගත්තේ? අද අපි ඉගෙන ගත්තා මම සාරාංශයක් කියන ආපහු ඔයාලට මතක් කරලා අද සූඩෝ කෝඩ් අපි ලියන්නේ කොහොමද සහ ට්‍රේස් ටේබල් අඳින්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් ට්‍රේස් ටේබල් වල වැදගත්ම while loop එකේ ට්‍රේස් ටේබල් එක කොහොමද අඳින්නේ කියලා අපි කතා කරා. ඊට පස්සේ repeat until loop එකේ ට්‍රේස් ටේබල් එක කොහොමද අඳින්නේ කියලා කතා කරා. ඊට පස්සේ අපි while සහ repeat until loop එකේ ගොඩක් ළමයින්ට වැරද්ද ගන්න වැරදින තැන් කතා කරා. while එක
කන්ඩිෂන් එක වැරදුනහම නවතිනවා ලූප් එක කන්ඩිෂන් එක හරි ගියාම නවතිනවා මේ රිපීට් ලූප් එකේදී කියන අපි කතා කරා වැදගත් දේවල් ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඉතින් අපි ගණන් හැදුවා ඔයාලට විතරක් ඉස්සරහටත් අපි ගණන් හදා අදමු ওই දේවල් කතා කරා ඊට පස්සේ අපි පැස්කල් වල සංඛ්‍යා දැම්මම කොහොමද ගෙවගෙන පිළිතුරු කියලා කතා කරා ඕක විභාග ප්‍රශ්නයක් ඔය විදිහට අහනවා ඔය තමයි ඒකින පිළිතුර ඊට පස්සේ ඔයාලට මේ බොඩ් මාස් තියරි එක මතක තියාගන්න පුළුවන් මම මේ උදේ තියරිය ඒකත් කියලා දුන්නා හරි ඊළඟ දවසේ ළමයි අපි කතා කරන බලාපොරොත්තු වෙනවා පැස්කල් වල පැස්කල් ගණන්. ඒ කියන්නේ පැස්කල් ප්‍රායෝගික තැන්. ඊළඟට දැන් එතන අපි ඊතර ලබන සතිය අනිවාර්යෙන් කරන්නේ පැස්කල් මේ අපි හදුන්නේ තැනින් තැන අද ෆ්ලෝ charts මේ සූඩෝ කොට අපි ඇත්ත පැස්කල් වලින් ලියමු. අපි ඇත්තට පැස්කල් වල ලියලා. අපි මේ මෙච්චර ළඟ ට්‍රේස් ටේබල් හදාලා අතින් මේ හදාගත්තු ගණන් ඇත්තටම පැස්කල් වල හදලා කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා බලමු. එතකොට ලබන සතිය ෆුල් ප්‍රැක්ටිකල් පාඩමක් ළමයි. මේක පැස්කල් වලින් තමයි සිද්ධ වෙන්නේ. ලබන සතියේ එහෙනම් අපි හම්බෙමු එතකම් ඔයාලට සුබ දවසක් අයිබෝන්